समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धावंत पिंगतुनि तुम लोकाग्र वූ भाग्यවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට තමයි මේ හැමදෙනාම සූදානම් වන්නේ. අද දවසේදී ගයානි චන්දිමා මහත්මියගේ ආරාධනාවෙන් වර්ෂ 2019 ජූනි මාස 28 වන දින පරලෝ සැපත් වූ RAD දමිත ප්‍රසාද් රාජපක්ෂ මහතාගේ භව ගමන සුවපත් කිරීම සඳහා ඒ වගේම 2022 පෙබරවාරි මාස 1 වෙනි දින පරලෝ සැපත් වූ RAD චන්ද්‍රසිරි රාජපක්ෂ පියාණන්ට භව ගමන සපවත් කිරීම සඳහා ඒ වගේම මිය පරලොව යන්ට යෙදුණු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන තමයි මේ ධර්ම දේශනාව සඳහා ආරාධනාව කරන්නට සිද්ධ වුණේ. ඉතින් අපි විශේෂයෙන් මේ දේශනාවට ප්‍රථමයෙන්ම සිහි කර සිටිනවා ඒ RAD දමිත් ප්‍රසාද් රාජපක්ෂ මහත්මයා ඒ වගේම RAD චන්ද්‍රසිරි රාජපක්ෂ පියතුමාත් ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා තමන්ගේ ඥාතිවරුන් විසින් සිද්ධ කරන මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. යම් හේකින් දුකට කරදරයකට පත්වී තිබේ නම් ඉක්මනින්ම එයින් අත මිදෙත්වා. සැපයට පත්වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනා තුරාවට සුගති පරායන උප්පත්තිම ලබා මේ භයංකාර සසරෙන් එතරව අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියන හිත ඇති කරගෙන යම් හේකින් ධර්මයේ ශ්‍රවණය කරන්නට නොහැකි වූ ස්ථානයක සිටීනම් මේ දෙවියෝ හෝ ගොස් මේ ධර්ම දේශනාව අනුමෝදන් කරත්වා කියන හිත ඇති කරගෙන සෑම දිනම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්ම මාර්ගය නිවන් මාර්ගය නානා ක්‍රමවලට ගමන් කරන්නට අවබෝධ කරන්නට අනුගමනය කරන්නට අධිගමනය කරන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන් අපේ ධර්මයේ දැක්වෙනවා මේ නිර්වාණය අධිගමනය කර හැකි ප්‍රධාන ක්‍රමවේද 4ක් පිළිබඳව. නිර්වාණය අධිගමනය කරන ඒකායන මාර්ගයක් තියෙනවානේ. ඒ තමයි සීලය දියුණු කරලා සමාධියක් වර්ධනය කරගෙන විදර්ශනා ඥාන උපදවාගෙන මාර්ග හිත ඇති කරගෙන කෙලෙස් කපලා මතු උප්පත්තිය සිඳීම නිවනටපත් වීම ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ඇති කර ගැනීම මේක තමයි නිවන් දැකීමේ ඒකායන මාර්ගය. නමුත් මේ මාර්ගය නානා ක්‍රමවලට තථාගතයන් වහන්සේ විසින් විස්තර කරන්නට යෙදලා තියෙනවා. ඒ අතරින් එක ක්‍රමයක් තමයි චතුර්විධ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. මොකද්ද? සමත පූර්වාංගම විපස්සනාව, විපස්සනා පූර්වාංගම සමතය, යුගනද්ද භාවනාව සහ ධම්මුද්දච්ච විග්‍රහිත මානස භාවනාව. මෙන්න මේ කියන ක්‍රම 4න් තමයි නිවන් දකින ඕනම කෙනෙක් නිවන් දකින්නේ. මේක භාවනා මාර්ගයක්, භාවනා ක්‍රමයක් විස්තර කිරීමකටත් වඩා නිවන් දකින ආකාරයේ විස්තර කිරීමක්. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරානේ යම් කිසි ශ්‍රාවකයෙක් භික්ෂූන් වහන්සේ නමක් තමන් ඉදිරියට පැමිණිලා අරිහත්ත්වයේ පිළිබඳව ප්‍රකාශ කරනවා නම් තමන් රහත් වුණා යයි කියලා ප්‍රකාශ කරනවා නම් ඒ ඔවුන්ගේ භික්ෂුන් වහන්සේලාගේ අරිහත්ත්වයට දක්වා මාර්ගය මේ කියන ක්‍රම 4න් එකකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.
මොකද්ද? සමත පූර්වාංගම විදර්ශනාව, විදර්ශනා පූර්වාංගම සමතය, යුගනද්ද භාවනාව සහ ධම්මුද්දච්ච විග්‍රහිත මානස ක්‍රමය. එතනදී සමත පූර්වාංගම විපස්සනාව කියලා කියන්නේ පින්වතුනි, සාමාන්‍යයෙන් අපි හැමදෙනාම නිවන් දැකීම සඳහා නිවන් දකින්නවා කියලා කියන්නේ නිවනටපත් වෙනවා කියලා කියන්නේ උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදීමනේ. ඒකට කියනවා අනුත්පාද නිරෝධය. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය. ඒක අධිගමනය කරන්නට సంతానගතව පවතින අනුසය ක්ලේශය දුරු කරන්නට ඕනේ, විනාශ කරන්නට ඕනේ. ඒ දුරු කිරීම විනාශ කිරීම සිද්ධ කරන්නේ මාර්ග ඥාණයෙන්, මාර්ග හිතෙන්. එහෙම නැත්නම් මාර්ගාංග වලින්. ඒවට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. ඒ ලෝකෝත්තර මාර්ගයට පත්වන්නට තියෙන ක්‍රමය තමයි විදර්ශනා භාවනාව දියුණු කිරීම. විදර්ශනා භාවනාව වැඩිම. විදර්ශනා භාවනාව දියුණු කරපු කෙනාට තමයි ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ. ඒ විදර්ශනා භාවනාව කියලා කියන්නේ සංස්කාරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස අවබෝධ කරගෙන ඒට ප්‍රතිපක්ෂ වූ නිර්වාණ ධාතුව සැපයක් කියලා තේරුම් ගන්නා වූ ඥානයන්ට කියනවා විදර්ශනා ඥානය කියලා. ඉතින් මේ විදර්ශනා ඥානය දියුණු කිරීමෙන්ම තමයි මාර්ගයේ ඉපදිලා කෙලෙස් කපලා ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුවට පත්වන්නේ. විදර්ශනාවේදී සංස්කාරයන් විශේෂයෙන්ම අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස බලන්නට ඕනි. ඒ සඳහා හිතේ යම් සමාධිමත් බවක්, එකඟ බවක් තියෙන්නට ඕනි. වික්ෂිප්ත සිතකින් මේක කරන්නට බෑ. ඒ වගේම ශ්‍රාවක බොහෝදේ නිවන් දකින අයට සසර හුරුව ඒ වගේම මේ ජීවිතයේදී ධර්ම ශ්‍රවණයේ පරතෝ ഘോഷ ප්‍රත්‍ය තියෙන්නට ඕනි. සමහර කෙනෙක්ට කෙටියනොත් ඒක ප්‍රමාණවත්. බොහෝ අයට හොඳට ධර්මයේ ගැඹුරින් ඉගෙනගෙන ඒ අනුසාරයෙන් සංස්කාරයන්ගේ තතු විමසන කොට තමයි විදර්ශනා ඥානයේ දිහුණු වෙලා මාර්ගයේ ඇති වෙලා කෙලෙස් කපලා මේ නිර්වාණයට පත්වන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒ සඳහා හොඳ එකඟ වෙච්ච මනසක්, සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. හිත සමාධි කර ගන්නට නම් වික්ෂිප්ත භාවයේ, විපරීසර භාවයේ නැති වෙන්නට ඕනේ. ඒ සඳහා සීලයක් හොඳට තියෙන්නට ඕනේ. ඒ නිසා මේ නිවන් මාර්ගයේ මූලයේ සීලයයි. සීලයක් ඇති කල්හිම තමයි ඉතිරි ගුණාංග වඩන්නට පුළුවන්. ඉතින් සීලය හොඳින් පිළිහිටවාගත් කෙනෙක්, සමහර යෝගීන් මේ නිවනටපත් වීම සඳහා කෙලින්ම විදර්ශනා භාවනාව ආරම්භ කරනවා. නමුත් හිතේ එකඟ බවක් තියෙන්නට ඕනේ. හිතේ එකඟ බව කියලා කියන්නේ එක අරමුණක නැත්තම් ඒ විදර්ශනා භාවනා කෘත්‍යයේහි පැමිණෙන අරමුණු වෙන්නට පුළුවන්. තමන් මානසිකාර කරන අරමුණු වල හිත පවත්වමින් හිත පිට යන්නට දෙන්නේ නැතුව, හිතට විසිරෙන්නට දෙන්නේ නැතුව සංස්කාරයෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරමින් ගමන යන්නට ඕනේ. ඒ සඳහා හිතේ එකඟ බවක් ඕනේ. එකඟ බව තිබුණ නැත්නම් සංස්කාරයෝ මෙනෙහි කරනකොට හිත පිට තැනකට යනවා. එක සංස්කාරයක් මෙනෙහි කරලා අනිස්කාන් සංස්කාරය හිතන්නට කලින් වෙන කරුණක් ගැන හිතනවා. මේක හිතේ වික්ෂිප්ත භාවයක්, වික්ෂේපයක් කියලා කියනවා. විදේ විශේෂයෙන්ම මේ වික්ෂේපය ඇතිවන්නේ උද්ධච්චය නිසා. විචිකිච්ඡාවත් එකට හේතුවක්, කුක්කුච්චයත් එකට හේතුවක්. නමුත් විශේෂයෙන්ම උද්ධච්චය නිසා අපේ හිත නානා අරමුණු වලට දුව යනවා. ඒක වළක්වන්නට හිතේ යම්කිසි එකඟ බවක්, සමාධිමත් බවක් තියෙන්නට ඕනේ. ඒ නිසා හැම විදර්ශනා ඥානයකට, විදර්ශනාවකටම හිත එකඟ කරගන්නට ඕනේ. නමුත් මෙතනදී සමහර කෙනෙක් කෙලින්ම විදර්ශනාව කෙටි තමන්ගේ තියෙන සිතේ කෙටි එකඟ බව, සාමාන්‍ය එකඟ බව මුල් කරගෙන විදර්ශනා භාවනාව ආරම්භ කරනවා. නමුත් සමහර කෙනෙක් ඒක ටිකක් අපහසු නිසා, මොකද මුලදී විදර්ශනා වඩාගෙන යනකොට හිත පිට යන්නට ඉඩ වැඩි. සාමාන්‍ය ඕනම සත්වයේ හිත පිට යනවා. ධර්මයේ දේශනා කරනකොට, ධර්මයක් ශ්‍රවණය කරනකොට හිත පිට යනවා. ඒ වගේම යම්කිසි වැඩක් සිද්ධ කරනකොට හිත පිට යනවා. ඒ නිසා මේ භාවනාවේදී ඒ විදිහට කරගෙන යන එක ටිකක් අපහසු නිසා සමහර කෙනෙක් මුලින්ම තමන්ගේ හිතේ එකඟ බව දියුණු කරනවා. ඒකට කියනවා සමත භාවනාව වඩනවා කියලා. සමත භාවනාව ගත්තම ඒකේ තියෙනවනේ කර්මස්ථාන 40යි ආරම්මන 38යි. ඉතින් මේ ආරම්මන 38න් යම්කිසි කර්මස්ථානයක් තෝරගෙන ඒකේ හිත එකඟ කරගන්නවා. ආනාපාන සතිය, හුස්ම රැල්ල අරමුණු කරමින් ආනාපාන සතිය. කසින නිමිත්තක් අරමුණු කරමින් කසින භාවනාව. දෙතිස් කුණපේ අරමුණු කරමින් කායගත සතිය. එහෙම නැත්නම් අසුබ අරමුණක් ගනිමින් අසුබ භාවනාව. මෛත්‍රිය වඩමින් මෛත්‍රී භාවනාව. නැත්නම් බුදු ගුණ වඩමින් බුද්ධානුස්සතිය, ධර්ම ගුණ වඩමින් ධර්මානුස්සතිය ආදී ලෙසට Tamanට ගැළපෙන චරිතානුකූලව කමඨහනක් තෝරගෙන ඒ දිනු කරනවා, ඒ වඩනවා. ඒක ප්‍රගුණ කරගෙන යනකොට හිතේ එකඟ බවක් ඇති වෙනවා. නීවරණ යටපත් වෙනවා, නීවරණ විස්කම්බණය වෙනවා.
සමහර කෙනෙක්ට මේකට බොහෝ කල් ගත වෙන්නට පුළුවන්. ඒක අවස්ථාවකදී නීවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා. එතනට කියනවා හිත නීවරණ විස්කම්බණය වුණා, හිත සමාධිමත් වුණා කියලා. සාමාන්‍ය විවහාරයක් තියෙනවා ඒකට උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කියලා කියන්නේ ධානයේට ආසන්න සමාධිය. සාමාන්‍යයෙන් උපචාර සමාධිය ලැබෙන්නේ ධාන ලැබෙන භාවනාවල විතරයි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය ආදී උපචාරයක් ලැබෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය භාවනා ක්‍රම. උපචාරය ලැබෙන්නේ සාමාන්‍යයෙන් ආනාපාන සතිය, කසින භාවනා වගේ භාවනාවල පමණයි. නමුත් මේ බුද්ධානුස්සතිය ආදී හැම භාවනාවකින්ම නීවරණ යටපත් වීමක් සිද්ධ වෙන නිසා සාමාන්‍ය විවහාරයක් තියෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති භාවනාවලුත් උපචාර සමාධි උපදවන්නට පුළුවන් කියලා. නමුත් එය වචනාර්ථ වශයෙන් ගත්තම උපචාරයේ යන වර්පණාවට ආසන්නයේ සමීපයේ හැසිරෙන භාවන සමාධිය නිසා සැබවින්ම බුද්ධානුස්සති ආදී භාවනාවල උපචාරයක් නෙවෙයි තියෙන්නේ, එක්තරා බලවත් සමාධියක් විතරයි. එහිදී කෙලෙස් යටපත් වීම සිද්ධ වෙන නිසා ඒකට උපචාර කියන නම භාවිතා කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ කියන විදිහට මුඛ්‍ය වශයෙන් හෝ උපචාර වශයෙන්, ඒ කියන්නේ කෙලින්ම නම ගැලපෙන විදිහට හෝ පරියාය වශයෙන් හරි මේ නම යොදමින් අපි කියන උපචාර සමාධියක් උපදවනවා. උපචාර සමාධියක් උපදවනකොට හිතේ කෙලෙස් යටපත් වෙනවා, විස්කම්බණය වෙනවා. ඊළඟට තවත් සමහර කෙනෙක් ආනාපාන සතිය, කසිනේ, මෛත්‍රී ආදී භාවනා දියුණු කරගෙන අර්පණා සමාධියට ධානා සමාධි උපදවා ගන්නවා. මේ විදිහට හිත එකඟ කරගත් පුද්ගලයාගේ సంతානෙහි කෙලෙස් යටපත් වෙලා තියෙන, නීවරණ යටපත් වෙලා තියෙන. ඒ පුද්ගලයාට ඒ සමාධිය උපදවාගෙන ඉන්නකොට ඊටා හොඳින් එක හිත එකඟ කරගන්නට පුළුවන්. සමාධියෙන් නැගිටලා වුණත් එදිනදා වැඩ කටයුතු සිද්ධ කරනකොට අවික්ෂිප්ත භාවයෙන් හිත විසිරෙන්න දෙන්නේ නැතුව ඒ කටයුතු වල නියැලෙන්නට පුළුවන්. පොතක් පතක් කියවුවත්, මිදුලක් අතු ගෑවත්, යම් කිසි දෙයකට වැඩ කටයුත්තක් සිද්ධ කරත් බොහොම එකඟ වෙච්ච සිතෙන් සිද්ධ කරන්නට පුළුවන්. මොකද හේතුව ඔහුගේ සිතෙහි, ඔහුගේ හා ඇයගේ සිතෙහි නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන්නේ, සංසිඳිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සමාධියක් උපදවා ගත්ත යෝගාවචරයන්, සමහර යෝගාවචරයෝ මේ විදර්ශනා භාවනාව ආරම්භ කරනවා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් සංස්කාර ධර්ම අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස වැඩිම මනසිකාර කිරීම. ඉතින් සමත මේ විදිහට උපචාර සමාධියක් හෝ අර්පණා සමාධියක් උපදවාගෙන විදර්ශනාවට බැසීමට කියනවා සමත පූර්වාංගම විපස්සනාව කියලා. ඉතින් මේ විදිහට විපස්සනා වැඩනකොට ඔහුගේ කයට සිතට ලොකු පහසුවක් තියෙනවා. මොකද නීවරණ යටපත් වෙලා නිසා කාය චිත්ත දෙකම සංසිඳිලා. නාම ධර්ම සහ රූප ධර්ම සියල්ලම සංසිඳිලා. බොහෝ වේලාවක් එක අරමුණක ඉන්නට පුළුවන්. ඉතින් හොඳ සමාධියකට සමවැදිලා ඒ නැගිටලා විදර්ශනාව ආරම්භ කරනවා. සමහර කෙනෙක් මෙහෙම කරගෙන යනකොට සංස්කාර ධර්මයන්, ධාන ධර්ම, රූප ධර්ම, නාම ධර්ම විදර්ශනා කරගෙන විදර්ශනාව අවසන් කරලා මාර්ගයේ උපදවලා කෙලෙස් කපලා නිවනටපත් වෙනවා. මේ විදිහට මාර්ගඵල උපදවා ගැනීමට කියනවා සමත යානික උපදවා ගන්න කෙනාට කියනවා සමත යානිකයා කියලා. ඒ භාවනා ක්‍රමයට කියනවා සමත පූර්වාංගම විදර්ශනා භාවනාව කියලා. විදර්ශනාවෙන් තොරව නිවන් දකින්නට බෑනේ. ඒ නිසා ඒක සමත පූර්වාංගම විපස්සනාව. මේක තමයි භාවනා කරන එක ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි සමහර කෙනෙක් මේ වගේ ධ්‍යාන උපදවන්නේ නැතුව ඉක්මනින්ම විදර්ශනාව ආරම්භ කරන්නට ඕනේ කියලා විදර්ශනා භාවනාව පටන් ගන්නවා. ඉතින් සංස්කාරයෝ ස්කන්ධ වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ ධාතු වශයෙන් අරගෙන ඉස්සලාම නිස්සත්ත්ව නිජීව භාවය මෙනෙහි කරනවා. දැන් සමතයානික පුද්ගලයා ඒ තමන්ගේ ධානයේ උපදවාගෙන ධානයෙන් නැගී සිටලා තමන්ගේ ධානයේ අරමුණු කරගෙන ඒකේ තියෙන ධානාංග මෙනෙහි කරනවා. සාමාන්‍යයෙන් සමතයානිකයා ධානාංග මෙනෙහි කරමින් තමයි පටන් ගන්නෙ. නමුත් රූප ධර්ම මෙනෙහි කරමින් භාවනා කරන්නට බාධාවක් නැහැ. ඉතින් කමං කැමැති පරිද්දෙන් ධාන ධර්ම හෝ රූප ධර්ම අරගෙන ඒවා සුදු ධර්ම ටිකක් පමණයි, නිස්සත්ත්ව නිජීව ධර්ම සමූහයක් පමණයි, සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. ඒකට කියනවා ditthi visuddhiය. ඊළාට මේ ධර්ම හටගත්තේ పూర్ව තෘෂ්ණාව, කර්මය, අවිද්‍යාව ආදී හේතු කරගෙන සහ මේ භවයේ තියෙන নানা හේතු වශයෙන් මෙනෙහි කරලා පච්චේ පරිග්‍රහ ඥානය ඇති කරගෙන සංකංකා විතරණය සිද්ධ කරනවා. ඊට පස්සේ ධර්මය අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරනවා. ඊළඟට ඒවා උදේවය ආදී දැකලා ඒ විදර්ශනා ඥාන පිළිවෙලින් ඇති කරගෙන නිවනටපත් වෙනවා. ඉතින් සමහර කෙනෙක් මෙහෙම සමාධියක් උපදවා ගන්න නැතුව තමන්ගේ හිතේ තියෙන ඒ පොඩි නැත්නම් සාමාන්‍ය එකඟ භව උපකාර කෙරගෙන විදර්ශනාව ආරම්භ කරනවා.
සංස්කාර ධර්මය ස්කන්ධ ලෙස හෝ ආයතන ලෙස හෝ ධාතු ලෙස අරගෙන ඒවා සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, නිස්සත්තයි, නිජීවයි ආදී ලෙසට ඒවායේ තියෙන ස්වභාව ධර්ම පමණක් මෙනෙහි කරනවා. ස්වභාව ධර්ම මෙනෙහි කරනවා. මෙහෙම කරන් යනකොට සත්ව සංඥාව යටපත් වෙනවා. සත්ව සංඥාව යටපත් වෙනකොට හිත තුළ සමාධිය දියුණු වෙනවා. ඉතින් මේ පුද්ගලයා අර කලින් කෙනා වගේ සමාධිය දියුණු කරලා විදර්ශනාවට යනව නෙවෙයි. විදර්ශනා භාවනාව සිද්ධ කරගෙන යනකොට ඔහුගේ సంతානෙහි සමාධිය ක්‍රමයෙන් දියුණු වෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඒ නිස්සත්ත්‍ය නිජීව වූ ධර්ම සමූහය හේතුඵල වශයෙන් මෙනෙහි කරලා ඒ කාංකා විතරණ ඥාන ආදී ඇති කර ගන්නවා. පිළිවෙලින් උදේවයි ඥාන ආදී දියුණු කරගෙන මාර්ග ඵලයටපත් වෙනවා. මේ පුද්ගලයා විදර්ශනාව ආරම්භ කරගෙන යනකොට එන්න ඥානය පදනම් කරගෙන විදර්ශනා ඥානෙ දියුණු වෙනකොට කෙලෙස් යටපත් වෙලා ස්වභාවිකවම හිතේ සමාධිමත් භාවයක් ඇති වෙනවා. මේකට කියනවා විදර්ශනා පූර්වාංගම සමතේ වැඩිම කියලා. විදර්ශනාව ආරම්භ කරගෙන හිත එකඟ කරගෙන ගමන් කරලා ඒ පුද්ගලයා නිවනටපත් වෙනවා. මේ තමයි අර්පණා උපචාර සමාධියක්වත් උපදවා ගන්නේ නැතුව විදර්ශනාව ආරම්භ කරන යෝගියා. මේ යෝගියා ගැන අටුවාවල දැක්වෙනවා. මොහුගේ මුල් ගමන නැත්නම් මූල ආරම්භය භාවනාව ආරම්භ කිරීම ටිකක් දුෂ්කරයි. දැන් ටික වෙලාවක් විදර්ශනා වඩාගෙන රූපේ අනාම දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන යනකොට සාමාන්‍යයෙන් ඔළුවෙන් දුන් දානවා වගේ දැනෙනවා. ඉඳගෙන ඉන්න ශරීර කොටස් බිම ස්පර්ශ වෙලා තියෙන තැන් රත් වෙන්නට පටන් ගන්නවා. හරියට අවුවේ පැයක් කමාරක් ඇවිද්ද කෙනෙක් වගේ දාඩිය දාන්නට පටන් ගන්නවා. කිහිලි වලින් දාඩිය දානවා. ඇඟ පුරා දාඩිය බේරෙන්නට පටන් ගන්නවා. දැන් සමතයානිකයාට එහෙම වෙනව නෙවෙයි. සමතයානිකයාගේ හිත සමාධිමත් නිසා සමතයානික පුද්ගලයාගේ ඉතින් මුලින්ම සමතේ වඩනකොට එහෙම තමයි. නමුත් සමාධියක් දියුණුනාට පස්සේ විදර්ශනාව ආරම්භ කරනකොට හරියට අභායු සමීකරණය කරපු වාහනයක ඉන්නවා වගේ ඊටා පහසුවෙන් විදර්ශනා භාවනාව ආරම්භ කරන්නට පුළුවන්. නමුත් විදර්ශනා ඥානිකයා විදර්ශනාව ආරම්භ කරනකොට ඒ සමාධිමත් භාවයේ හිතේ නැති නිසා ඔහුගේ කය වෙහෙසෙනවා. සිතත් ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඉතින් මේ වගේ දුර හරියට කිලෝමීටර් ගානක දුර ගමනක් පයින් යනවා වගේ දුකසේ වෙහෙසිලා තමයි මේ ගමන සිද්ධ කරන්නේ. නමුත් ඥානයේ දියුණු නම් ඉක්මනින් ඥානය වඩා ගන්නට පුළුවන්. මේ විදිහට ඥානය වර්ධනය කරගෙන ඒ තුලින් ටික කාලයක් යන ටිකෙන් ටික සමාධිය දියුණු කරගෙන විදර්ශනා ඥාන පිළිවෙලින් මාර්ගඵල ලබන ක්‍රමයට කියනවා විදර්ශනා පූර්වාංගම සමතේ. එවන් වූ යෝගීන්ට කියනවා විදර්ශනා යානිකයෝ කියලා. තවත් වචනයක් කියනවා සුක්ඛ විපස්සකයෝ නැත්නම් සුද්ධ විදර්ශනා යෝගීන් කියලා. මේක තමයි දෙවෙනි ක්‍රමය. යම් කෙනෙක් සමහර කෙනෙක් මේ විදර්ශනා ඥාන කෙලින්ම උපදවාගෙන මාර්ගඵල අධිගමනය කරනවා. සමත යානිකයා කොහොමද කරේ? සමත ධානයක් නැත්නම් උපචාර සමාධියක් උපදවාගෙන ඒ නැගී සිටලා විදර්ශනා වඩලා නිවන් දකිනවා. හැබැයි ඒකෙදි මතක තියාගන්නට ඕනේ සමත යානිකයා වුණත් ධානයෙන් නැගී සිටලා විදර්ශනා වඩනකොට ඔහුට තියෙන ෂණික සමාධියක්. උපචාර සමාධියකින් විදර්ශනා වඩන්නට බෑ. උපචාර සමාධිය කියලා කියන්නේ සමත භාවනාවට අයත් දෙයක්. උපචාර සමාධියේ අරමුණ තමයි පටිභාග නිමිත්ත. මේ බුද්ධානුස්සති වගේ දේවල් වලට උපචාර කියන වචනේ යෙදුවොත් ඒ බුද්ධානුස්සති ආදී අරමුණ තමයි ඒ බුදු ගුණ ආදී අරමුණ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන අරමුණ තමයි ඒ බුද්ධානුස්සති ආදී අරමුණ. ඒ විදිහට ගත්තම මේ උපචාර සමාධිය කියන එක සමත භාවනාවට අයිති එකක්. ධානයෙන් නැගිටලා උපචාරේ ඉඳලා විදර්ශනා වඩනවා කියලා එකක් නෑ. එහෙම කරන්නට බෑ. ධානයෙන් නැගී සිටලා විදර්ශනා වඩනකොට සංස්කාර අරමුණු කරගෙනයි අරමුණ තියෙන්නේ. සංස්කාර අරමුණු කරගෙන උපචාර සමාධියක් උපදිනවා කියලා එකක් නැහැ. සංස්කාර අරමුණු කරගෙන අර්පණා සමාධිය උපදිනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අරමුණු කරගෙන උපචාර අර්පණා සමාධිය උපදිනවා කියලා එකක් නැහැ. ඒවා සියල්ලටම කියන්නේ ක්ෂණික සමාධිය කියලා. කණික සමාධිය පාලියෙන් සිංහලෙන් ක්ෂණික සමාධිය. ඒ නිසා සමත යානිකයා විදර්ශනා වැඩුවත් විදර්ශනා යානිකයා විදර්ශනා ඥානිකයා කෙලින්ම විදර්ශනා වැඩුවත් ධානයෙන් නැගිටලා උපචාරයෙන් නැගිටලා විදර්ශනා වැඩුවත් කෙලින්ම විදර්ශනා වැඩුවත් මේ දෙදෙනාම මේ විපස්සනා භාවනාව සිද්ධ කරන්නේ ෂණික සමාධියේ. නමුත් සමත යානිකයාගේ ෂණික සමාධියේ විදර්ශනා යානිකයට වඩා බලවත් වෙනවා. ඒ නිසා බොහෝ වේලාවක් නොසලී භාවනා කරන්නට පුළුවන්. මොකද අර්පණාවේ ආනුභාවයේ නිසා, උපචාර සමාධියේ ආනුභාවයේ නිසා විදර්ශනා යානිකයා විදර්ශනා වඩාගෙන යනකොට තමයි ක්‍රමානුකූලව ෂණික සමාධිය දියුණුවන්නේ. ඉතින් මේ ෂණික සමාධිය තමයි සමාහිතෝ භික්ඛවේ යතහ භූතං පජානාති කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ අර්පණා සමාධියෙන් උපචාර සමාධියෙන් නැගිටලා හෝ කෙලිම විදර්ශන ආරම්භ කරනකොට හිත තුළ ඇතිවන මේ ෂණික සමාධිය සමාහිත භාවයයි. ඒක ඒකාග්‍රතාවයයි. සමාහිතෝ භික්ඛවේ යතහ භූතං පජානාති.
මේ එකක භාවයේ ශනික සමාධිය තියෙන පුද්ගලයා ධර්මඥානි උපකාර කරගෙන ඒ අනුව සංස්කාර දිහා බලනකොට අන්න යථාභූත ඥාන දර්ශනය ඇති කර ගන්නවා. සංස්කාරයන්ගේ නිස්සත්ත්ව භාවයේ, නිර්ජීව භාවයේ, සංකත භාවයේ, අනිත්‍ය භව, දුක්ඛ භව, අනාත්ම භව, උපදින බිඳෙන භව මේවා තේරුම් අරගෙන ඔහු මාර්ගඵල අධිගමනය කරගන්නවා. ඒක තමයි යථාභූත ඥානය කියලා. යථාභූත ඥානය කියනකොට සමහර තැන්වල නාම රූප පරිච්ඡේදයේ සහිත සප්පත්‍ය නාම රූප පරිච්ඡේදය ගන්නවා. ඒ කියන්නේ හේතුඵල අවබෝධයත් සහිතව නාම රූපයන් තේරුම් ගැනීම. සමහර තැන්වල උදේවය ඥාන ආදී අරගෙන සමහර තැන්වල භංග භය ආදී ඥාන. තවත් සමහර තැන්වල සංකාර උපේක්ඛාව මාර්ග ආදී සියලුම දේවල් යතහා භූත ඥාන ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ ෂණික සමාධිය ඇති කෙනා යථා භූත ඥානය ඇති කරගෙන විදර්ශනා ඥාන පිළිවෙලින් මාර්ගඵල අධිගමනය කරගන්නවා. ඉතින් මේකෙන් දැන් ක්‍රම දෙකක් කියවුණානේ. ධ්‍යාන උපදවලා සමතේ වඩලා ඒයින් නැගී සිටලා විදර්ශනා වඩනවා. සමහර කෙනෙක් කෙලින්ම විදර්ශනා වඩලා ධ්‍යාන උපදවන්නේ නැතුව මාර්ගඵල අධිගමනය කරනවා. ථේරවාද ධර්මයේ හැටියට අපේ ශාසනයෙහි වැඩිපුරම මාර්ගඵල අධිගමනය කරගෙන තියෙන්නේ මේ සමත යානික විදර්ශනා යානික යෝගී. දැන් උදාහරණයකට නිවෙස් වල ඉන්න ගෘහපතියන් ගෘහණියන් මාර්ගඵල අධිගමනය කරනකොට කෙලින්ම විදර්ශනාවෙන් තමයි බොහෝ දෙනා අධිගමනය කරලා තියෙන්නේ. මොකද සමත යානිකයේ ධ්‍යාන උපදවලා අධිගමනය කරනවා කියන්නේ ධ්‍යානෙ ඉපදෙව්වොත් එහෙම ඒ ධ්‍යාන වලින් ඔවුන් සාමාන්‍යයෙන් පිරෙන්නේ නැහැ. දැන් මාර්ගඵල ලාභියෙක්ට තියෙන ධ්‍යානය ධර්මයේ දැක්වෙනවා කෙලෙස් නිසා පිරෙන්නේ නැහැ. භාවනා නොකිරීම නිසා වැඩ බහුල වීම නිසා පිරෙහෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ මේ ධානලාභී කෙනා නැවත කාම සේවනයක් කරන්නේ ධානයෙන් පිරෙහෙනකම්. ඒ වගේම ගෘහ ජීවිතයේ පංචකාමයේ භුක්ති විඳින්නේ නැහැ. මොකද ධානලාභියාට ඒවා යෙදෙන්නට බෑවා කණ්ඨකයක් ඒවා මහා කරදරයක් ලෙස පේන්නේ. නමුත් අපි දන්නවා අපේ මාර්ගඵලලාභීන් බොහෝ දෙනා සෝවාන් විශේෂයෙන් සෝවාන් ආර්යයන් වහන්සේලා මේ පංචකාමයේ භුක්ති විඳිනවා. ඒ නිසා ගෘහ නිවෙස්වල මේ මාර්ගඵල අධිගමනය කරන අයගෙන් බොහෝ දෙනාම මේක අධිගමනය කරලා තියෙන්නේ විසුද්ධ විපස්සනා යානිකවයි. නමුත් සමහර සූත්‍ර කිහිපයක විශේෂයෙන් උන්නාභ සූත්‍රය එහෙම දැක්වෙනවා. ඒ බ්‍රාහ්මණතුමා මා අධ්‍යාන සහිතව මාර්ගඵල අධිගමනය කරපු අවස්ථා ගැන. නමුත් ඒවා ඊටාම අතලොස්සයි. විශේෂයෙන් දිව්‍ය ලෝකවල සෝවාන් ආදී මාර්ගඵල ලබන උත්තමයෝ කෙලින්ම සුද්ධ විපස්සනා යානිකව ධර්ම ශ්‍රවණය කරමින් හිත යොමින් සංස්කාරයන් දේරුම් අරගනිමින් මාර්ගඵල අධිගමනය කරනවා. සුද්ධ විපස්සනා යානික මාර්ගඵල අධිගමනයක්. සමත යානික නෙවෙයි. මොකද උන්ට සමත භාවනාවක් දියුණු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ බුද්ධ ශාසනයෙහි භික්ෂූන් අතර වෙන්නට පුළුවන්, ගෘහපතියන් අතර වෙන්නට පුළුවන්, දෙවියන් අතර වෙන්නට පුළුවන්. මේ සියලු දෙනාගේම බහුතරයක්ම විදර්ශනා යානිකව තමයි නිවන් දකින්නේ. බ්‍රහ්මියෝ සාමාන්‍යයෙන් සමත යානිකව නිවන් දකින්නේ. මොකද ඔවුන්ට ධානය තිබෙන නිසා ඔවුන්ගේ නීවරණ යටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ සමත යානික විදර්ශනා යානික කියන ක්‍රම දෙක තේරුම් ගන්නට ඕනේ. ඒවා තමයි සමත පුබ්බංගමං විපස්සනං භාවේති විපස්සනා පුබ්බංගමං සමතං භාවේති කියලා දක්වලා තියෙනවා. ඊළඟට තමයි යුගනද්ද භාවනා ක්‍රමය. යුගනද්ද භාවනාව කියන එක විශේෂ එකක් නෙවෙයි. ඒක සමත යානිකයාගේම ලැබෙන එකක්. සමත යානිකයා සහ යුගනද්ද භාවනා ක්‍රම දෙකේ වෙනස තමයි සමත යානිකයා ධානයකට සමවැදිලා ධානයක් උපදවාගෙන උපචාරයක් උපදවාගෙන එයින් නැගී සිටිනවා. එයින් නැගී සිටලා කෙලින්ම විදර්ශනා ආරම්භ කරගෙන කෙලින්ම මාර්ගඵල අධිගමනය කරලා තමන්ගේ කටයුත්ත අවසන් කරනවා. නැවත සමාධියකට සමවැදීමක් කරන්නේ නැහැ. සමත යානිකයෙක් සමාධියකට සම නොවැදී සමත පූර්වාංගම විපස්සනා වඩනකොට ඒ සමාධියකට සමවදින් නැවත සමාධියකට සමවදින් නැතුව විදර්ශ සංස්කාරය සම්මසනය කරලා ඒ තමන්ගේ විදර්ශනාව අවසන් කරා මේකට කියනවා සමත පුබ්බංගමං විපස්සනං භාවේති කියලා. යුගනද්ද භාවනාව කියලා කියන්නේ සමහර සමත යානිකයෝ ධානයේට සමවැදිලා එයින් නැගී සිටලා විදර්ශනාව ආරම්භ කරනවා. ඊළඟට මොකද වෙන්නේ? නැවත ධානයකට සමවැදලා නැවත විදර්ශනාව ආරම්භ කරනවා. නැවත ධානයකට සමවැදලා නැවත විපස්සනාව ආරම්භ කරනවා. මේ විදිහට ධානයේට සමාධිය ධානයේ සහ විදර්ශනාව මාරුවෙන් මාරුවට සිද්ධ කරගෙන යෑමට කියනවා යුගනද්ද භාවනාව කියලා. ඒක සමත යානිකයාට විතරක් ලැබෙන එකක්. සමත යානිකයා එකපාරක් සමාධියෙන් නැගී සිටලා එකපාරම විදර්ශනාව වඩලා නැවත සමාධියකටපත් නොවි මාර්ගඵල අධිගමනය කරොත් ඒකට කියනවා සමත පුබ්බංගම විදර්ශනාව කියලා. යම් කෙනෙක් ධානයකට සමවැදිලා එයින් නැගී සිටලා විදර්ශනා වඩලා නැවත ධානයට සමවැදිලා නැවත නැගී සිටලා විදර්ශනා වඩලා මේ ආදී ලෙසට බොහෝ සෙයින් ධානයට සහ විදර්ශනාවට මාරුවෙන් මාරුවට සමවැදි වෙදී යනවා නම් ඒකට කියනවා යුගනද්ද භාවනාව කියලා. යුගනද්ද කියලා කියන්නේ යුගලයක් ලෙස දෙකම වඩනවා කියන එකනේ. සමත විදර්ශනා දෙකම මාරුවෙන් මාරුවට වඩනවා.
ඉතින් මේ යුගනද්ද ක්‍රමයෙන් භාවනාව සිද්ධ කරන්නේ සමත යානිකයෙක් විතරයි. විපස්සනා යානිකයාට යුගනද්ද භාවනාව කියලා එකක් නැහැ. මොකද හේතුව යුගනද්දේ වෙන්නට නම් සමාධියට සමවැදිලා අර්පණාවට හෝ උපචාරයට සමවැදිලා ඉන් නැගී සිටලා සංස්කාරය මෙනෙහි කර නැවත අර්පණාවට උපචාරයට සමවැදිලා නැවත නැගී සිටලා මේ විදිහට යන්නට ඕනේ. ඉතින් මෙහෙම සිද්ධ කිරීම කරන්නට බෑ විදර්ශනා යෝගියෙට. ඒ නිසා විදර්ශනා යානිකයාට යුගනද්ද විදිහට භාවනා කිරීමක් වන්නේ නැහැ. ඉතින් ඒක තමයි යුගනද්ද භාවනාව කියලා තියෙන්නේ. ඒක විශේෂ එකක් නෙවෙයි. නැවත නැවත සමාධියට සමවැදිලා සිත ශක්තිමත් කරගෙන විදර්ශනා වඩාගෙන ඉදිරියට යෑම තමයි යුගනද්ද භාවනාව. මෙතන සමාධිය කියලා කියන්නේ සාමාන්‍ය භාවනාවක් නෙවෙයි. අර්පණා උපචාර සමාධි වලට සමවැදීම. ඊළඟට තියෙනවා ධම්මුද්දච්ච විග්ඝහිත මානස කියලා. මෙතන අදහස් කරන්නේ විශේෂ භාවනා ක්‍රමයක් එහෙම නෙවෙයි. සමත යානිකයෙක් වේවා විදර්ශනා යානිකයෙක් වේවා යුගනද්ද වශයෙන් වඩන කෙනෙක් වේවා මේ සියලු දෙනාම භාවනා කරගෙන යනකොට ඒක අවස්ථාවකදී විශේෂ අත්දැකීමකටපත් වෙනවා. ඒක පිළිවෙලින් ගත්තොත් එහෙම විදර්ශනා භාවනාවේ ආරම්භය තමයි ආදිය තමයි ditthi visuddhiය. ditthi visuddhiය කියලා කියන්නේ තමන්ගේ සක්කාය දිට්ඨිය පිරිසුදු කරමින් යටපත් කරමින් ප්‍රඥාව දියුණු කිරීම. ditthi visuddhiය කියනකොට ditthi කියන පදයෙන් කියවෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් ඒ පිරිසුදු භාවයට පත් කරන ප්‍රඥාවම තමයි ditthi visuddhiය. විසුද්ධිය කියලා කියන්නේ පිරිසුදු වීමනේ. సంతානේ පිරිසුදු කරන ප්‍රඥාව ditthi visuddhiය. මොකෙන්ද පිරිසුදු කරන්නේ? සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨියෙන් సంతානේ පිරිසුදු කරන සම්මා දිට්ඨියට කියනවා ditthi visuddhiය කියලා. ditthi visuddhiය නැත්නම් විසුද්ධිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරමින් නාම රූප ධර්මයෝ සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවේ. මෙතන නාම රූප ධර්ම හැර සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ. තියෙන්නේ හුදු ධර්ම සමූහයක් පමණයි කියන අවබෝධය ඇති කර ගන්නා වූ ඥාණයට කියන ditthi visuddhiය කියලා. ඒක ආරම්භ කරන්නේ නාම රූප පරිග්‍රහයෙන්. සමහරු නාමයේ මෙනෙහි කරමින් ආරම්භ කරනවා, සමහරු රූපයේ මෙනෙහි කරමින් ආරම්භ කරනවා. ඒක එක එක පුද්ගලයාගේ රුචිකත්වයේ සහ හැකියාව අනුව. ඒ නිසා නාම රූප පරිග්‍රහයෙන්, රූප පරිග්‍රහය, නාම පරිග්‍රහය සිද්ධ කරනවා. ඊළඟට නාම රූප දෙකම මාරුවෙන් මාරුවට පරිග්‍රහ කරනවා. පරිග්‍රහ කරනවා කියලා කියන්නේ සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියලා අවබෝධ කිරීම මෙනෙහි කර ගැනීම. එහෙම කරගෙන යනකොට නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙනවා. ඒ තමයි නාමය සහ රූපේ වෙන්වෙන් වූ ධර්ම දෙකක් කියන අවබෝධය හොට ඇති වෙනවා. නාම රූප පරිච්ඡේදය කරගෙන දිගටම නාම රූප පරිග්‍රහය නැවත නැවත කරගෙන යනකොට නාම රූප වවත්තහනේ සිද්ධ වෙනවා. නාම රූප වවත්තහනේ කියලා කියන්නේ මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියලා ස්ථිර නිගමනයකට පැමිණෙනවා. ඒකෙන් ඔහුට සක්කාය දිට්ඨිය යටපත් වෙනවා. නමුත් ඒකට කියනවා තරුණ නාම රූප වවත්තහනේ කියලා. නාම රූප වවත්තහනේ බලවත් කර ගැනීම සඳහා සාමාන්‍ය උපදෙස් ලැබෙනවා. සුත්ත සංසන්දනා වශයෙන් උපමාව සංසන්දනා වශයෙන් කියලා බුදුරජාණන් වහන්සේගේ සූත්‍රානුසාරයෙන් ඒ වගේම පුරාණ ආචාර්යවරුන් දීලා තියෙන රූකඩ උපමාව ඒ වගේම ධර්මිටි උපමාව මේ වගේ උපමා අනුසාරයෙන් අරගෙන යන්ත්‍ර උපමාව ආදී අරගෙන නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. එහෙනම් මෙනෙහි කරගෙන යනකොට නාම රූප වවත්තහණය ඒ කියන්නේ සත්‍යයේ පුද්ගලයෙක් මෙතන නැහැ කියන අවබෝධය ස්ථාවර වෙලා ප්‍රබල බවට පත් වෙනවා. මේකට කියනවා ditthi visuddhiය සම්පාදනය කිරීම කියලා. ඉතින් ditthi visuddhiය සම්පාදනය කරපු යෝගියා දැන් දන්නවා තමන්ගේ సంతානයේ ඇතුලේ මම කියලා හිතාගෙන හිටපු ආත්මය පුද්ගලයා නැහැ කියලා. ඒ වගේම බාහිර సంతානවලත් අපි අම්මා තාත්තා ඒ වගේම පුද්ගලයා ස්ත්‍රිය කියලා හිතාගෙන ඉන්න సంతානවලත් ඒ කියන පරිද්දෙන් පුද්ගලයෙක් හිතාගෙන හිටපු පරිද්දෙන් පුද්ගලයෙක් නැහැ කියන අවබෝධය ඇති කර ගන්නවා. ඒ නිසා ඔහුට සක්කාය දිට්ඨිය යටපත් වෙනවා. දැන් මේ නාම සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නොවන හුදු නාම රූප ධර්ම සමූහය පිළිබඳ අවබෝධය පිළිබඳව තාම පිරිසුදු වීමක් නැහැ. මොකද හේතුව මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැති බව අවබෝධ වුණාට මේ නාම රූප ධර්මය හටගත්තේ කෙසේද? මේ නාම රූප ධර්මය පවතින්නේ කෙසේද කියන සැකය ඔහුගේ సంతානෙහි දුරු වෙලා නැහැ. සාමාන්‍යයෙන් බෞද්ධයෙක්ට ඒ පිළිබඳ සැකයක් නැහැ. ත්‍රිවිධ රත්නයේ පිළිබඳ විශ්වාසය අනුමාන ඥානයේ උඩ පූර්ව භවයක් තියෙනවා, පසු භවයක් තියෙනවා, සසර ආරම්භයක් නැහැ ආදී ලෙසට විශ්වාස කරනවා. නමුත් මේ විශ්වාසය තවත් ස්ථාවර කර ගැනීම සඳහා නාම රූප මෙනෙහි කරන්නට ඕනේ. සමහර ආචාර්යවරු ඒක ඊතරම්ම දැඩි ලෙස අරගන්නේ නැතුව එතනින් කෙටියෙන් මානසිකාරයේ දීලා ඉදිරියට යන්නට කියනවා. නමුත් සැබවින්ම එතන ස්ථාවර කර ගැනීම ප්‍රයෝජනවත්. ඒ සඳහා මොකද කරන්නට ඕනේ? මේ නාම රූප ධර්ම පිළිබඳව ලොකු විශ්ලේෂණයකට, ගැඹුරු අධ්‍යයනයකට, ගැඹුරු පරිශ්‍රණයකට, මානසිකාරයකට යන්නට ඕනේ. නාම රූප සම්බන්ධයෙන් ඇති වෙන්නට පුළුවන් වැරදි දෘෂ්ටියක් තමයි මේ නාම රූප ටික සත්‍යයේ පුද්ගලයෙක් නොවිච්ච නාම රූප ටික කවුරු හෝ දෙවියෙක් මැව්වා කියන එක.
එහෙම දෙවියෙක් මැව්වා නම් ඒ දෙවියා හැදිලා තියෙන්නේ මොනවා වලින්ද? තවත් නාම රූප දෙකකින්නේ. එහෙනම් ඒ නාම රූප විශේෂද? ඒ නාම රූප වලට මේ නාම රූප මවන්ට තිබිච්ච හැකියාව මොකක්ද? මොකද දෙවියෙක් වුණොත් හිතෙන් හිතලානේ මේක මැව්වේ. දෙවියරත් රූපකයක් තියෙන්නට එපැයි. එතකොට එනවා එතනත් නාම රූප. අරූපී නම් එතන නාමයක් පමණයි. මේ විදිහට එතනත් තියෙන නාම රූප ටිකක් කියන ආභෝධි ඉක්මනින් පැමිණෙන්නට පුළුවන් නාම රූප විදර්ශනාව නැත්නම් දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරපු කෙනාට. ඒ නිසා ඒ නාම රූප වල හේතු ආදී ලෙසට ඒවා ඇති උනේ කෙසේද ආදී ප්‍රශ්නේ පැන නැගින නිසා නිර්වාණ වාදයෙන් ඔහු පිට යනවා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට මේ නාම රූප අහේතුකව අප්‍රත්‍යව හටගත්තාද? එසේ හටගත්තා නම් Tamanට මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච නාම රූපවල නානත්වයක් තියෙන්නට බෑ. විවිධත්වයක් තියෙන්නට බෑ. දැන් රූපවල නම් විවිධත්වයේ ස්වභාවික හේතුන් මත වෙන්නට පුළුවන්. නමුත් නාම ධර්මවල තියෙන මේ විවිධත්වය సంతానගත නාම ධර්මවල භවාංග සිත්වල හැකියාන්වල විවිධත්වයේ බලනකොට මේක ඒකාන්තයෙන්ම పూర్වේ තිබිච්ච මේ సంతాනයට සම්බන්ධව పూర్වේහි තිබිච්ච යම් කිසි නාම ධර්ම සමූහයක සම්බන්ධතාවයක් කියලා ඔහුට තේරෙන්නට ප්‍රත්‍යක්ෂ වෙන්නට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ අහේතුකව අප්‍රත්‍යව හටගත්තා නම් ඒ යෝගියාට තර්කයක් ඉදිරිපත් වෙනවා මේ නාම රූපය මෙච්චර විවිධ වෙන්නට බෑ. මේවා සමාන වෙන්නට ඕනේ. නාම රූපයන්ගේ විවිධත්වයට හේතුවක් තියෙනවානේ. බාහිර තියෙන රූපවා වෙනස් වෙන යම් හේතුන් මතනේ. ඒ වගේම නාම ධර්මයන්ගේ හේතුව මොකක්ද කියලා හොයනකොට ඔහුට මේ පූර්ව භවයක් පිළිබඳ අවබෝධයට පැමිණෙනවා. පූර්ව භවය දකින්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයක් අනුමානයක් ඥානයක් පහළ වෙන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂයක් බඳුයි. මේ තියෙන නාම රූප ටික අවබෝධ කරගෙන పూర్වෙහි නාම රූප පැවතියා කියන ස්ථිර නිගමනයට ඔහු පැමිණෙනවා. ඒ නිසා අහේතුක වාදයේ අප්‍රත්‍ය වාදයේ නිර්මාණ වාදයේ ප්‍රතික්ෂේප කරමින් මෙතන හේතුන් නිසා ඵල හට ගන්නවා කියන අවබෝධයට පැමිණෙනවා. නාම රූප පරිච්ඡේදයේ ප්‍රබල නිසා ඒක අවබෝධ කරගෙන තියෙන නිසා ප්‍රතිසන්දි හිත අලුතෙන්ම මෙතන හටගත්තා සහ ඒ ප්‍රතිසන්දි හිත වෙන තැනකින් ආවේ නැහැ කියන අවබෝධය උට ඇති වෙනවා. මොකද හේතුව ප්‍රතිසන්දි හිතෙහි තියෙන නානා විවිධත්වයට හේතුව పూర్ව භවයේ කර්මය කියන අවබෝධය උ ඇති කර ගන්නවා. ඒක විස්තර කරන්නට වෙලාවක් නෙවෙයි. ඒක විස්තර කරන්න බොහෝ උපමා උපමේය අරගෙන හේතු සාධක අරගෙන පෙන්වන්නට ඕනේ. ඒකට විදිට්ඨි විසුද්ධියෙන් ලැබෙන අවබෝධයත් මතු කරන්නට ඕනේ. ඉතින් කෙසේ නමුත් මේ අවස්ථාවේදී పూర్වෙහි භවයක් තිබුණු බවත් ඒ పూర్ව භවෙහි නාම රූප තිබුණු බවත් ඒ නාම රූප වලින් විශේෂයෙන්ම චේතනාව කියන නාම ධර්මයේ පදනම් කරගෙන මේ නාම රූප සන්තතිය මේ භවයේ හටගත්ත බවත් ඔහු අවබෝධ කරගන්නවා. ඒකට කියනවා කාංකා විතරණිය කියලා. ඒකට ප්‍රත්‍ය පරිග්‍රහයෙන් උපකාර වුණේ හේතුඵලයේ මෙනෙහි කිරීම. ප්‍රත්‍ය පරිග්‍රහය තුළින් කාංකා විතරණය කරනවා. කාංකාව කියලා කියන්නේ සැකය. මොකද්ද සැපය? සැකය పూర్ව භවයක් තිබුණාද? මේ නාම රූප ඉබේ හැටගත්තාද? මේ නාම රූප දෙවියෙක් නිර්මාණය කරාද කියලා සැකයක් තිබුණා නම් ඒ සැකය දුරු වෙනවා. ඉතින් බෞද්ධයට මේ සැකේ නැහැ. නමුත් ප්‍රඥාවෙන් අවබෝධ වෙලා දුරු වීම තමයි නියම දුරු වීම. ශ්‍රද්ධාවෙන් යටපත් කිරීමකට වඩා. ඒ නිසා මෙතනදී අනිවාර්යයෙන්ම මේ නාම රූප පරිග්‍රහය සිද්ධ කරන්නට ඕනේ. එහෙම සිද්ධ කරගෙන යන හේතුඵලයේ සිද්ධ කරන්නට සුදුසුයි. එහෙම සිද්ධ කරගෙන යනකොට ඒ අවබෝධය මතුවලා අන්න ඒ සැකයන් දුරු වෙනවා. ඒ වගේම මෙතන තව දුරු වෙන සැකයක් තමයි పూర్ව භවයේහි දැන් මේ භවයේ සක්කාය දිට්ඨිය සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා පැහැදිලිනේ දිට්ඨි විසුද්ධියෙන්. නමුත් పూర్ව භවයෙන් මේ භවයෙන් ඉදිරි භවයට සංක්‍රමණය වෙන ආත්මයක් පිළිබඳ දල අදහසක් සලාව හැඟීමක් තියෙන්නට පුළුවන්. ඒවා තමයි බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වපු දෙසටක් මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටි සියල්ලක්ම යටපත් වෙනවා මේ හේතුඵල ධර්මයේ මෙනෙහි කරනකොට. ඒ නිසා ඒ పూర్ව භවයේ పూర్වේ මම හිටියද අනාගතේ මම ඉන්නෙමිද වර්තමානයේ ඉන්නවාද ආදී ලෙසට ඒ පවතින සොළොස් වැදෑරුම් විචිකිච්ඡාව යටපත් වෙනවා. ඒ යටපත් වෙනකොට ධර්මයේ සුධර්මතාවයේ පැහැදිලි වෙලා විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ තියෙන සත්‍ය ක්‍රියාවලිය පැහැදිලි වෙලා ධර්මයේ සුධර්මතාවයේ පැහැදිලි වෙලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් පිහිටනවා. ඒ නිසා ඒ වෙලාවේදී කාංකා විතරණය වෙනවා. ඒ කියන්නේ 116 වැදෑරුම් විචිකිච්ඡාව, 8 වැදෑරුම් විචිකිච්ඡාව, ඒ වගේම නාම රූපයන්ගේ ආරම්භය පිළිබඳව තිබිච්ච සැකයන් යටපත් වෙලා චූලසෝතාපන්න ඒ කියන්නේ දිට්ඨිය සහ විචිකිච්ඡාව යටපත් වෙච්ච විශේෂ යෝගියෙක් බවට ඒ පුද්ගලයාපත් වෙනවා.
ඊළඟට මොකද කරන්නේ මේ පුද්ගලයාට දැන් මේ යෝගියා විසින් මේ නාම රූප සංකත හේතුන් නිසා හටගත් නාම රූපයන්ගේ උදේවය මෙනෙහි කරන්නට ඕනේ. ඉපදීම බිඳීම මෙනෙහි කරන්නට ඕනේ. කෙලින්ම උදේවය ඥානෙ ඇති කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. නමුත් අපේ ආචාර්ය පරපුර බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් මෙතනදී සම්මසන ඥානය කියලා විශේෂ ඥානයක් ගැන කතා කරනවා. මේ සම්මසන ඥානය කිසිදු විසුද්ධියකට අයිති නොවන විශේෂ ඥානයක්. ඒක කතා නොකර ඉදිරියට යන්නට පුළුවන්. එහෙම ටීකාචාරීන් වහන්සේලාගේ යුගවල පවා කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ කෙලින්ම උදේවය ඥානයේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගන්නට උපදෙස් දීපු ගුරුවරු ඉඳලා තියෙනවා. දැන් උදාහරණයකට මහාසී ක්‍රමයේ භාවනා කරනකොටත් සම්මසන ඥානයක් විශේෂයෙන් කතා කරන්නේ නැහැ. ඒක ටීකාචාරීන් වහන්සේලාගේ යුගවල පවා සම්මසන ඥානයේ මග හරිමින් විදර්ශනා භාවනා ක්‍රමයේ විස්තර කරලා තියෙනවා. විසුද්ධි මාර්ග ටීකාවේ දක්වනවා තථාගතයන් වහන්සේ අනේක සූත්‍රයන්හිදී උනන්දු කරමින් දක්වපු නිසා පුරාණ අටුවාවල ඒක කරන්නට කියලා උපදෙස් ලබා දීලා තිබෙන නිසා කාංකා විතරණියෙන් පස්සේ සම්මසන ඥානය ඇති කරගෙන යාමම සුදුසුයි. සබයි මේ සම්මසන ඥානයෙන් කරන භාවනා වැදගත් වන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී. ඒ කියන්නේ සංඛාරුපේක්ඛා ඥානයට පරිං සිද්ධ කරන භාවනාවේදී ඒකට පෙරහුරුවක් ලෙසත් ඒ වගේ මේ සම්මසනයේ කිරීම නිසා අහංකාරය, ඒ කියන්නේ මම කියන හැඟීම, මමංකාරය, මගේ කියන හැඟීම යටපත් වෙන නිසා, සංස්කාරයන් හොඳට වැටහෙන නිසා, උදේවය ඥානයට උපකාරයක් වන නිසා මේ සම්මසන ඥානය බොහෝ ආචාර්යවරු මේ අවස්ථාවේදී වඩන්නට කියලා කියනවා. මොකද්ද සම්මසන ඥානය කියලා කියන්නේ? මේ සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවේයයි අවබෝධ කරගත්තා වූ ඒ නාම රූප ධර්ම සමූහය හේතුන් නිසා හටගත්තා වූ හට ගන්නා වූ දිගින් දිගට පවතිනා වූ නාම රූප සමූහය ඇති වෙලා නැති වෙන බැවින් අනිත්‍යයි. ඇතිව නැතිව යන දෙකෙන් සත්වයාට පීඩා ගෙනෙන නිසා, බිය විපදින යුතු නිසා දුකයි. ඒ වගේම වසඟේ පවතින නැති නිසා අනාත්මයි කියන මේ ලක්ෂණ තුන ප්‍රධාන වශයෙන් අරගෙන මෙනෙහි කරන්නට පටන් ගන්නවා. සමහර කෙනෙක් මේ අවස්ථාවවලදී චත්තාලීසාකාර වශයෙන් දීර්ඝ විපස්සනා වඩනවා. සමහර කෙනෙක් සූත්‍රානුසාරයෙන් 11 වදාරුම් ක්‍රමයට සංස්කාරය බහාලා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් විදර්ශනාව ආරම්භ කරනවා. තවත් සමහර කෙනෙක් රූප සප්තක අරූප සප්තක වශයෙන් විදර්ශනාව ආරම්භ කරනවා. තවත් සමහර කෙනෙක් ලැබෙන තමන්ට ප්‍රකට නාම රූප ධර්ම අරගෙන සම්මසනේ සිද්ධ කරනවා. මොන ක්‍රමයෙන් කරත් ගැටලුවක් නැහැ. මේක නොකර ඉදිරියට ගියා කියලාත් ගැටලුවක් නැහැ. ඉතින් ඒ විදිහට අනිත්‍ය සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස ආරෝප ඒවා ඒ ගති ආරෝපණය කරමින් නැවත නැවත මනසින් මෙනෙහි කරගෙන යනවා. මෙහෙම කරගෙන යනකොට අන්න ඒ සමහර යෝගීන්ට සංස්කාරය ඇති වෙලා නැති වෙන හැටි හිතට වැටහෙන්නට පටන් ගන්නවා. ඇති වෙලා නැති වෙලා හැටි වැටහෙනවා කියන්නේ ඒ මොහොතේ ඇති වෙන නැති වෙන එක දකින්න එකක් නෙවෙයි. එහෙම දැක්කටත් කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ මානසිකාර කරන සංස්කාරයෝ අනිවාර්යෙන් නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියන අවබෝධය උට පැමිණෙනවා. මේකෙදි මතක තියාගන්නට ඕනේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ වර්තමාන මොහොත පමණක් අරමුණු කරගෙන කරන භාවනාවක් නෙවෙයි. අද කාලේ එහෙම මිනිසුන් අතර සමහර දේශකයන් අතර අදහසක් තියෙනවා මේ විදර්ශනා භාවනාව වර්තමාන මොහොතෙම කරන්නට ඕනේ කියලා. එහෙම අදහසක් ඒ අදහසේ වරදක් නෙවෙයි. එහෙම කරාට ගැටලුවක් නැහැ. ඒ කියලා කියන්නේ මේ ලැබෙන අරමුණක් මෙනෙහි කරන්න කියලා. නමුත් ඒක ධර්ම විරෝධී ප්‍රකාශනයක්. විදර්ශනා භාවනා වර්තමාන මොහොතේම කරනවා කියලා එකක් නැහැ. ඒකට එක හේතුවක් තමයි පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්භයානුපස්සනේ ඥානං කියන වාක්‍යය. මේ වාක්‍යයෙන් අදහස් කරලා තියෙන්නේ මේ මොහොතේ තියෙන ධර්ම මෙනෙහි කිරීමක් නෙවෙයි. අතීත අනාගත වර්තමාන ලෙස තුනකට කඩලා සම්මසනය කරපු ධර්ම අතුරින් පච්චුප්පන්න ව්‍යවහාරයේ තියෙන පච්චුප්පන්න ලෙස සලකපු ධර්ම ටික මෙනෙහි උදේවය වශයෙන් මෙනෙහි කිරීමයි කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ මොහොතේ පහළ වෙන නවම නාම රූප මෙනෙහි කිරීමක් නෙවෙයි. එහෙම නාම රූප මෙනෙහි කිරීමත් ගැටලුවක් නැහැ. උපකල්පනය කරලා මෙසේ නාම රූප පහළවන්නේ කියලා මෙනෙහි කරත් ගැටලුවක් නැහැ. ඒ නිසානේ දීඝනිකාය අටුවාවේ මහා සීව කියන මහරහතන් වහන්සේගේ වාදය දක්වලා තියෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරන අසම්මෝහ සම්පජඤ්ඤය වඩනකොට යම් කෙනෙක් සම්මසක්මන් කරමින්ම ඒ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට පුළුවන්. නැත්තම් බුදු ගුණ ආදී දෙයක් වඩමින් සක්මන් කරලා ආසනයේ ඉඳගෙන සක්මනේ ඇතිවෙච්ච නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට පුළුවන්. ඒ වෙලාව උපකල්පනයක් නැත්තම් අනුමානයෙන් ඒ අතීතේ අරමුණු කරමින් කරන්නේ. ඒ නිසා පරමත්ත දීපනේ දක්වනවා සක්මන් කරමින් භාවනා වැඩුවත් සක්මන් කරන ආකාරයේ හිතෙන් අරමුණු කරගෙන
ඉඳගෙන භාවනා වැඩුවත් මේ දෙකෙන්ම විදර්ශනා ඥානි උපදවාගෙන මාර්ගඵල දක්වා යන්නට පුළුවන්. ඒ නිසා මේ සම්මසන ඥානෙ වඩාගෙන යනකොට මේ සංස්කාරයෝ පෙර නොතිබී හටගත්තා තිබිලා ඉතිරි නැතුව බිඳෙනවා කියන ඥානෙ උදේවයි ඥානෙ අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට උදේවයි ඥානෙ මතුවෙනකොට අන්න අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා, දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. මේ එක එකක් ගැන දීර්ඝව විස්තර කරන්නට ඕනේ. මේ කෙටියෙන් තමයි දේශනාව කරන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මෙහෙම සම්මස්සනයේ වඩාගෙන යනකොට උදේවය ප්‍රකට වෙනවා. සමහර යෝගීන්ට උදේවය ප්‍රකට වන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒ දසවිධ කෞශල්‍ය ඇති සත්විධ කෞශල්‍ය දසවිධ කෞශල්‍ය ඇති කරගෙන සප්තවිධ කෞශල්‍ය ඇති කරගෙන භාවනා වඩන්නට කියලා විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා. සමහර යෝගීන්ට වැටහෙන්නේ නැහැ උදේවය. සමහර අයට වේගයෙන් උදේවය වැටහෙනවා. ඒ යෝගියාගේ තියෙන හැකියාවන් සසර හුරුව පාරමී ශක්තිය ප්‍රඥා මහිමේ අනුව සිද්ධවන්නේ. ඉතින් කෙසේ නමුත් මේ උදේවය ඥානය පහළ වෙනකොට සංස්කාරය ඇති වෙනවා නැති වෙනවා තේරෙනවා. එයින් පමණක් නතර නොවි ෂණික වශයෙන් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම වර්තමාන වශයෙන් හෝ වේවා උපකල්පනය කරන සංස්කාරයෝ වේවා කවර හෝ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම වැටහෙනකොට ප්‍රත්‍ය වශයෙන් උදේවය වඩන්නට ඕන. උදේවය ඥානයේ 50 වැදෑරුම්නේ. ඒ 50 වැදෑරුම් උදේවය ඥානය ගත්තම ස්කන්ධ පහකට එක 10 බැගින් ඥාන 50ක් තියෙනවා. එක ස්කන්ධයකට තියෙනවා උදේ වශයෙන් 5යි වය වශයෙන් 5යි. උදේ කියන්නේ හට ගැනීම, වය කියන්නේ විනාශයනේ. එයින් ඔය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඥාන දෙකක් පමණයි. හට ගැනීම පිළිබඳ ඥානෙ, නිරුද්ධ වීම පිළිබඳ ඥානෙ. ඉතිරි ඥාන ටික ප්‍රත්‍ය වශයෙන් තියෙන. අරක ක්ෂණික වශයෙන්. ප්‍රත්‍ය වශයෙන් කියලා කියන්නේ අවිද්‍යාව නිසා, පුරාණ භවයේ අවිද්‍යාව නිසා මේ රූපස්කන්ධ ආදී හටගත්තා කියන එක උදේ ඥානයක්. තෘෂ්ණාව නිසා හටගත්තා කියන අවබෝධය තව උදේ ඥානයක්. ඒ වගේම කර්මය නිසා හටගත්තා කියන එක තව උදේ ඥානයක්. මේ භවයේදී විශේෂයෙන් රූපේ ආහාරය නිසාත්, වේදනා සංඥා සංස්කාරය ස්පර්ශය නිසාත්, විඥානයේ නාම රූප නිසාත් හටගෙන පවතිනවා කියන එක ඉතිරි උදේ ඥාන ටික. ඒ වගේම අවිද්‍යාව දුරු කරොත් මේ රූපේ අනුත්පාද නිරෝධේ නිරුද්ධ වෙන බව අවබෝධ කිරීම එක වය ඥානයක්. තෘෂ්ණාව දුරු කරොත් රූපේ අනුත්පාද නිරෝධයෙන් දුරු වෙනවා කියන එක තේරුම් ගැනීම එක වය ඥානයක්. ඒ වගේම කර්මය දුරු කරොත් නැත්නම් කර්මයට අවකාශ ලබා නොදුන්නොත් ඒ රූපේ නිරුද්ධ වෙනවා, අනුත්පාද නිරෝධේ නිරුද්ධ වෙනවා කියන එක අවබෝධ කිරීම තව වය ඥානයක්. ඒ වගේම මේ භවයේදී ආහාර නොලැබී ගියොත් මේ රූප සංතතිය මරණයෙන් කෙලවර වෙන බවත්, ඒ වගේම ස්පර්ශය නොලැබුණොත් එහෙම වේදනා සංඥා සංස්කාර හට නොගන්නා බවත්, ඒ වගේම නාම රූප නැති වුණොත් විඥානේ නිරුද්ධ වෙන බවත් තේරුම් ගන්න ඒකත් වය ඥාන. ඉතින් මේ විදිහට එක එක ස්කන්ධයක් කෙරෙහි ඥාන 10 බැගින් 50 විත උදේවය ඥානයක් වඩනවා. මේක මාරුවෙන් මාරුට වඩාගෙන යන්නට ඕනේ. ප්‍රත්‍ය වශයෙන් සහ ෂණ වශයෙන්. ප්‍රත්‍ය වශයෙන් අවබෝධ කරගෙන යනකොට සංසාර ප්‍රවෘත්තිය තේරෙනවා. ඒ වගේම අනුත්පාද නිරෝධය කියන නිවන ටික ටික ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. නිවන කියන්නේ මොකක්ද? නිවනේ වටිනාකම තේරෙන්නට පටන් ගන්නවා. ෂණික වශයෙන් උදේවය බැරින් බනනකොට ඉපදෙනවා, බිඳෙනවා ආදී රස මෙනෙහි කරනකොට ඒ වෙලාවේ තියෙන නාම රූපයන්ගේ පීලන ස්වභාව ආදී ප්‍රකට වෙනවා. සංසාරයේ හැටි, මේ ජීවිතේ නාම රූපයන්ගේ ස්වභාවය, ඒ වගේම නාම රූපයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතු එහි වටිනාකම මෙයා වැටහෙන්නට පටන් ගන්නවා. මේ විදිහේ 50 වැදහැරුම් ඥානයක් දියුණු කරගෙන යනකොට ඥානෙ ඊට ඉහළ මට්ටමකටපත් වෙනවා. මේ අවස්ථාවේදී ආධ්‍යාත්මික වශයෙන් ඉහළ මට්ටමකට සිත පැමිණිලා තියෙන්නේ. ඒ වෙලාවේදී විශේෂ අත්දැකීම් ටිකක් ලැබෙනවා. ඒවට කියනවා දශවිධ උපක්ලේශ කියලා. විශේෂයෙන් සමහර කෙනෙක්ට ඕභාසයේ ආලෝකයක් පැතිරෙනවා. ඒ ආලෝකයේ විදර්ශනා චිත්තේ නිසා හටගත්තු සූක්ෂම චිත්තජ රූපයක්. ඒක බාහිර අයට පේන්නේ නැහැ, යෝගියාට විතරක් පේනවා. ඒක හිතේ ඇතිවෙන සමතාලෝකයේ බඳු හිතේ ආලෝකයක් නොවේ. ඒක චිත්ත සංතාණයෙන් බාහිරට නික්මෙන ඒ වගේම චිත්තජ රූපයක්. කය ඇතුලේ තියෙනකොට චිත්තජයි, බාහිරට යනකොට ඍතුජයි. නමුත් ඒක දිස්වන්නේ යෝගාවචරයාට පමණයි. සමහර කෙනෙක් ඒක චක්කු විඤ්ඤායයි කියනවා, සමහර කෙනෙක් මනෝ විඤ්ඤායයි කියලා කියනවා. සමහර කෙනෙක්ට ඒ ආලෝකයේ පැතිරෙනවා තමන් ඉඳගෙන ඉන්න ආසනයේ ආලෝකමත් කරමින්. සමහරුන්ට කාමරයේ ආලෝකමත් කරමින්. සමහර කෙනෙක්ට යොදුන් ගණන් දුර පැතිරෙනවා. සමහර කෙනෙක්ට ලෝක ධාතුවම ආලෝකවත් කරනවා. බුදුරජාණන් වහන්සේට දසදහසක් ලෝක ධාතු ආලෝක කරමින් මේ ආලෝකයේ පැතිරුණා කියලා ධර්මයේ දැක්වෙනවා. යෝගියෙට ඒ ආලෝකයේ පැතිරුණා කියලා අනිත් අයට පේන එකක් නන් නෙවෙයි. නමුත් ඒ ආලෝකයේ නිසා අන්ධකාරය තුල පවා යෝගියාට එක එක රූප ආදී දකින්නට පුළුවන්. ඒ සඳහා කතා ප්‍රවෘත්ති පවා ධර්මයේ දැක්වෙනවා. එක්තරා ස්වාමින් වහන්සේලා දෙනමක් අන්ධකාරයේ රාත්‍රියේ විදර්ශනා වඩා ඉන්නකොට දෙදෙනාට ආලෝක පහළ වුණා.
එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මහා මෑවැත්නි මට අර චෛත්‍යයට පූජා කරලා තියෙන මල් ආසනේ මල් ටික පේනවා කියලා. අනිත් ස්වාමීන් වහන්සේ කීවා මට නම් ඒ ලංකාද්වීපයෙන් පිට ඒ ජම්බු මුහුදෙහි ඒ හැසිරෙන මාළුන් පවා පේනවා කියලා. ඒ විදිහට එක එක්කෙනාගේ ආලෝකයේ පැතිරෙන ප්‍රමාණය වෙනස්කම් තියෙනවා. මතක තියාගන්නට ඕනේ අටුවා ටීකාවල දක්වලා තියෙනවා මේ ආලෝකයේ හැමෝටම පහළ වෙන එකක් නෙවෙයි. මේ ආලෝකයේ විශේෂයෙන්ම සමතේ වඩලා සමත යානික පුද්ගලයාට මේ උදේවයි ඥානයේදී පහළ වෙන එකක්. ඒ නිසා මේ ආලෝකයේ පහළ වුණේ නැහැ කියලා උදේවයි ඥානේ මස්තක ප්‍රාප්ත වුණේ නැහැ කියලා වද වෙන්නට ඕනේ නැහැ. නමුත් ඊට පස්සේ පහළ වෙන දේවල් නම් බොහෝ අයට පහළ වෙනවා. මොනවද? සමහර කෙනෙක්ට වජිර බඳු ඥානයක් පහළ වෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙන උදේවයි ප්‍රකට වෙන ඊටාම දියමන්තියක් ඕන දෙයක් කපාගෙන යනවා වගේ ඕනම සංස්කාරයක් අරමුණු කළ සැනින් ආબોධක වෙන අවබෝධ ඥානයක් පහළ වෙනවා. ලොකු වීරියක් පහළ වෙනවා. පැය ගණන් එක දිගට භවනා කරන්නට පුළුවන්. පස්සද්ධිය පහළ වෙනවා. සිත සංසිඳෙනවා, කය සංසිඳෙනවා. එක ඉරියව්වක බොහෝ වේලා භවනා කරන්නට පුළුවන්. ප්‍රසාදයක් ඇති වෙනවා, සිත පහදිනවා. බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ප්‍රසාදේ නෙවෙයි එතන ගන්නෙ. හිත අතිශයින්ම පහදිනවා. මේ ආදී ලෙසට ඔහුගේ సంతානෙහි ආධ්‍යාත්මික ලොකු වෙනස්කමක් ඇති වෙනවා. සමහරුන්ට ආලෝකයේ පහළ වෙනවා, සමහරුන්ට ඥානයේ ප්‍රබලව පහළ වෙනවා, සමහරුන්ට ප්‍රබල සතියක් පිහිටනවා. මහා මේරු පර්වතයේ වගේ නොසෙල්වෙන සතියක් පිහිටනවා. වීරිය නිසා ඊටාම බොහෝ වේලා එක දිගට භවනා කරන්නට පුළුවන් වෙනවා. ඔහුගේ సంతානෙහි සිත පහදිනවා, හිත ප්‍රසන්න වෙනවා. ඒ වගේ මුළු කය පුරා පැතිරෙන සැපයක් ඇති වෙනවා. හිත ප්‍රබෝධමත් වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. මේ ආදී ලෙසට ආධ්‍යාත්මික වශයෙන් ලොකු වෙනසක් තමන්ගේ సంతානය තුළ ඇති වෙනවා. ඒකේ බොහෝ දෙනාට මේ වෙලාවේදී යම් ඇලීමක් ඒව දේවල් කෙරේ ඇති වෙනවා. ඒකට කියනවා නිකාන්තිය කියලා. ඇලීමක් ඇති වෙනවා. ආලෝකයේ කෙරෙහි, පස්සද්ධියේ කෙරෙහි, ප්‍රීතිය කෙරෙහි, ඒ වගේම සුඛය කෙරෙහි, ඥානය කෙරෙහි, සතිය කෙරෙහි, ඒ වගේ දේවල් කෙරෙහි ඔන්න ඇලීමක් ඇති වෙනවා. ඒක සියුම් ලෝභයක්. ලෝභ මූල චිත්තෝත්පාදයක් විටින් විට ඇති වෙනවා. ඒක ආස්වාදනය කරනවා. මේක විදර්ශනාවට බාධාවක්. මේ වෙලාවේදී මේ නිකාන්තී යටපත් මේ දේවල් ඇති වෙනකොට මේ උපක්ඛිලේශ වලින් 9ක්ම සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ භාවනාව නිසා ඇති වෙන දේවල් 10 වෙනි එක තමයි සැබෑ උපක්ලේශය. ඒට ඇලීම. මේ ඇලීම විදර්ශනාවට බාධාවක්. ඒ නිසා මොකද කරන්නේ? යෝගියා විසින් ඒ ආලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්නට ඕනේ. ආලෝකය කියන්නේ චිත්තජ රූප ටිකක් එළියට ගියාම ඍතුජ රූප ටිකක්නේ. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ප්‍රීතිය මෙනෙහි කරන්නට ඕනේ. පස්සද්ධිය මෙනෙහි කරන්නට ඕනේ. ප්‍රඥා මෙනෙහි කරන්නට ඕනේ. වීරිය මෙනෙහි කරන්නට ඕනේ. මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට ඒවා කෙරෙහි පැවතිච්ච මගේ ආලෝකය මම තමයි ආලෝකමත්, මගේ භාවනාව හොඳයි ආදී ලෙසට තියෙන මානය, සියුම්ම හටගත හැකි දෘෂ්ටිය, ඒ වගේම මගේ කියන හැඟීම, තෘෂ්ණාව, ඇලීම මේවා යටපත් වෙනවා. මේ යටපත් වෙනකම් භාවනා කරන්නට ඕනේ. මෙසේ භාවනා කරගෙන යනකොට සමහර කෙනෙක්ට වේගයෙන් මේක යටපත් කරගෙන ඒක ලොකුවට මතුවෙන්නේ නැතුවම දිගටම යන්නටත් පුළුවන්. සමහර කෙනෙක්ට ඒ නිකාන්තිය වරක් මතුවෙනකොට ඒක යටපත් කළ ඉදිරියට යන්න පුළුවන්. සමහර කෙනෙක්ට යටපත් කරාට නැවත මතුවෙනවා. යම් කෙනෙක් මේ නිකාන්තිය කීප වාරයක් මතුවුනොත් තුන් පාරක් යටපත් කරලා නම්, තුන් පාරක් හෝ ඊට වඩා වාර ගණනක් යටපත් කරලා නම් ඉදිරි ඥානවලට ගියේ. ප්‍රබල උදේවයි ඥානයට ගියේ. මොකද උදේවයි ඥාන ටිකක් දුර්වල වෙනවා මේ වෙලාවේදී. ඉදිරියට ගියේ තුන් පාරක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකාන්ති යටපත් කරලා නම් ඔහුගේ ප්‍රතිපදාව දුක්ඛා ප්‍රතිපදා භාවනාවක් වෙනවා, විදර්ශනාවක් වෙනවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක යටපත් කරමින් ඉදිරියට යනවා. ඒ යෝගාවචරයා කෙලින්ම ප්‍රබල උදේවයට ගිහිල්ලා ඊළඟට බංගානුපස්සනාදී වඩාගෙන ඉදිරියට ගිහිල්ලා නිවනටපත් වෙනවා. මේ පුද්ගලයා එක්කෝ සමතයක් වඩලා තිබුණා නම් සමත පූර්වාංගම විපස්සනාවත්, කෙලින්ම විදර්ශනාව නම් විදර්ශනා පූර්වාංගම සමත ලෙසත්, සමත විදර්ශනා දෙකම වැඩුවා නම් යුගනද්ද කෙනෙක් ලෙසත් නිවනටපත් වෙනවා. තවත් සමහර කෙනෙක්ට බොහෝ මේ ආශාව, දෘෂ්ටිය, කැමැත්ත ඇති වෙලා බොහෝ වාර ගණනක් මේක යටපත් කරලා යන්නේ. ඔහුත් ඒ විදිහමයි. නමුත් සමහර කෙනෙක්ට මේක සම්බන්ධයෙන් යම් වැරදි හැඟීම් ඇති වෙනවා. ඔහු හිතනවා මෙවන් ආලෝකයක් මට පහළ වුණේ නැහැ. මේක එහෙනම් මාර්ගඵල අවස්ථාවක්. එක්කෝ ආලෝකයේ මාර්ගඵල ලෙස හිතනවා. නැත්නම් ආලෝකයේ මාර්ගඵලයේ සංඥාවක් ලෙස හිතනවා. නැත්නම් ප්‍රීතිය ඒ ඇති වෙච්ච ප්‍රීතිය මාර්ගඵලයක් ලෙස හිතනවා. ප්‍රඥාව මාර්ග ඥානයේ ලෙස හිතනවා. ඒ සිත නිවන ලෙස හිතනවා. නැත්නම් ඒ සිත නිසා නිවනටපත් වුණා ලෙස හිතනවා. මේ විදිහට ඒ සිත ලෝකෝත්තර සිත ලෙස හිතනවා. මේ විදිහට ඒ ලැබෙන අත්දැකීම් තාම විදර්ශනායේ මුල් ආරම්භයේ තියෙන්නේ.
මැද හරිය කියලා කියන්න පුළුවන් ඕනනම්. ඒ ආරම්භ අවස්ථාව පිළිබඳ වැරදි අවබෝධයකට ඇවිල්ලා මම මාර්ගඵල ලැබුවා කියන වැරදි අදහසට පැමිණෙනවා. ඒකට කියනවා අදිමානය කියලා. ඒ වෙලාවේදී යම් හිතේ වික්ෂිප්ත භාවයක්, සියුම් වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. වැරදි දර්ශනයක්, වැරදි මැනීමක් සිද්ධ කර ගන්නවා. ඒක කියනවා අදිමානය කියලා. අධික ලෙස තමන් පිළිබඳ මානයක්, වැරදි හැඟීමක් ඇති කරගත්තා. ඒ වෙලාවේදී සමහර කෙනෙක් ඒවා ආස්වාදනය කරමින් නැත්නම් ඒවා තම මාර්ගඵල ලැබුවා කියලා හිතලා භාවනාව නතර කරනවා. නේ භාවනාවෙන් පිරිහෙනවා. ඒ වගේ ඒ වෙලාවේදී යම් වික්ෂේපයක් ඇති වෙනවා. ඒකට කියනවා උද්ධච්චය කියලා. ඒ උද්ධච්චය මොකක්ද? මේ ඇතිවෙච්ච දසවිධ උපක්ඛිලේශයන් ධර්මයේ නිවන මාර්ගඵල ලෝකෝත්තර ධර්ම කියලා ආબોධ කරා හිතාගත්තා. ඒ නිසා කියනවා ඒවා ධර්ම ලෙස සලකලා ඇති වුණා උද්ධච්චය. කියන ධම්මුද්ධච්ච කියලා. ධම්මුද්ධච්ච විග්‍රහිත මානස. මොකද වෙන්නේ මේ ධර්ම උද්ධච්චය නිසා ධර්මුද්ධච්චයේ විසින් ඒ පුද්ගලයාගේ හිත අරගත්තා. හිත අරගත්තා කියන එකේ තේරුම තමයි ධම්මුද්ධච්චය. මේ ධර්ම මාර්ගඵල කියලා හිතාගත්ත අදහසින් ඒ ඇතිවෙච්ච උද්ධච්චයේ නිසා විදර්ශනා වීතියෙන් බැහැරට ගිහිල්ලා වෙන උම්මග්ගයක වැරදි මාර්ගයක ගමන් කරනවා. මම මාර්ගඵලලාභියෙක්, මම සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, අරහත් වුණා, රහත් වුණා ආදී ලෙසට උම්මග්ගයකින් වැරදි මාර්ගයකින් ඔන්න හිත ගමන් කරන විදර්ශනා වීතියෙන් බැහැර වුණා. අන්න විදර්ශනා වීතියෙන් බැහැර වෙලා වැරදි මාර්ගයක ගියා. ඒකට කියනවා විග්‍රහිත කියලා. ඒ ධම්මුද්ධච්චයේ විසින් අරගත්ත නැත්නම් පවත්වනු ලබන වැරදි මාර්ගයක ගෙන යනු ලබන. අපි වාහනයක් මාර්ගයක පදවගෙන යනවා, වෙන මාර්ගයක පදවගෙන යනවා. ඒක ඩ්‍රයිවර්නේ කරන්නේ රියදුරානේ. ඒ වගේ මේ උද්දච්චය හේතු කරගෙන චිත්තසංතානේ විදර්ශනාවෙන් බැහැර වෙලා වෙන මාර්ගයක වැරදි මාර්ගයකට යනවා. ඒකට කියනවා ධම්මුද්ධච්ච මානස. මානස කියන්නේ විදර්ශනා හිතට. නැත්නම් අපේ හිතට. විදර්ශනාවෙන් බැහැරට ගියපු හිතට. අන්න ධම්මුද්ධච්ච විග්‍රහිත මානස. ධර්මයේ මේවා ධර්මයේයි නැත්නම් ලෝකෝත්තර ධර්මයේ කියලා වැරදි ලෙස ඇති කරගත්ත අදහස නිසා ඒ වික්ෂේපයටපත් වෙච්ච ඒ උද්ධච්චය නිසා තමන් මාර්ගඵල ලාභියෙක් කියලා ඇති වෙච්ච වැරදි මාන ආදීන් යුක්ත වෙච්ච ඒ උද්ධච්චය නිසා විපස්සනා මාර්ගයෙන් බැහැරට ගෙන ගියපු පවත්වන හිතට කියනවා ධම්මුද්ධච්ච විග්‍රහිත මානස කියලා. මේ වෙලාවේදී සමහර කෙනෙක් ජීවිතාන්තයේ දක්වාම තමන් මාර්ගඵල ලාභියෙක් කියලා වැරදි හැඟීම ඇති කරගෙන ඉඳලා පෘතුග්ජනව කාලක්‍රියා කරනවා. සමහර කෙනෙක් මේ අවස්ථාවේදී මේ ධර්ම ආස්වාදනය කරලා තවත් අයෝනිසෝ මනසිකාර කරලා මේ ආලෝකයේ ආත්මය, මේ ප්‍රීතිය ආත්මය, මේ ආලෝකයේ නිට්ටයයි, මේ ආලෝකයේ සැපයි, මේ ප්‍රීතිය සැපයි, මේක සැප අවස්ථාවක් ආදී ලෙසට සම්පූර්ණයෙන් ශාසන විලෝමී අදහස් ඇති කරගෙන සම්පූර්ණයෙන් ශාසනයෙන් බැහැර යනවා. කියන පරිහායති, ශාසනයෙන් සම්පූර්ණයෙන් බැහැරට යනවා. ඒ පුද්ගලයා දෘෂ්ටිවාදයකට පැටලෙනවා. නැත්තම් නිට්ටය චිත්තයක් ගැන, නොවෙනස් වෙන චිත්තයක් ගැන ආදී අදහස් ඇති කරගන්නවා. ස්කන්ධවල සංග්‍රහ නොකළ හැකි ප්‍රභාස්වර සිතක් ආදී ලෙසට හරි කරගන්නවා. භික්ෂුවක් ලෙස ජීවත් වෙයි. නමුත් සම්පූර්ණයෙන් තථාගත විනයට බටහැරි වෙච්ච, ධර්මයට පටහැනි වෙච්ච දේශනාවන් සිද්ධ කරන්න පටන් ගන්නවා. ඔහු ශාසනයෙන් පිරිහුණා ලෙස සලකනවා. වැරදි අදහස්වලස, වැරදි දර්ශනවලස, වැරදි දෘෂ්ටියකට පැමිණිච්ච කෙනෙක් බවට පත්වන්නට පුළුවන්. ඊටාම භයානක තැනක්. ඒ සමහර කෙනෙක් මේක ආස්වාදනය කරලා අර මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්නෙ නැහැ. නමුත් තමන් පිළිබඳ අදිමානයෙන් ඉඳලා තමන් මාර්ගඵල ලාභියෙක් වුණා කියලා අදිමානයෙන් කටයුතු කරලා පෘතුග්ජනව කාලක්‍රියා කරනවා. මොකද එතනදී මේ වැරදි ආબોධය තියාගෙන හිටියොත් කවදාවත් මාර්ගඵල ලබන්නට බෑ ඒ භවයේදී. සමහර කෙනෙක් මේ වෙලාවේ වැරදි ලෙස ඉන්නකොට ඔන්න සමහරලාට වැරදි ආબોධයෙන් ඉන්නකොට තමන් ඉගෙනගත්ත ධර්මයේ සිහි වෙනවා. ධර්මයේ ඔන්න ගැඹුරින් පේන්න පටන් ගන්නවා. තමන් ඉගෙනගත්ත ධර්මයට ගැලපෙන්නේ නැහැද කියන වැටහෙනවා. සමහර කෙනෙක් ඒ වෙලාවේදී ධර්මයේ වෙනස් මට ලැබිච්ච ආબોධය හරි කියලා මානෙ හිතේ ඇති කරගෙන පොත්වල තියෙන ධර්මයේ වැරදි, මේක තමයි ධර්මයේ කියලා සම්පූර්ණ වැරදි මාර්ගයක යනවා. ඒක ඒ පුද්ගලයා තුළ තියෙන මානාදී කෙලෙස් නිසා සිද්ධ වෙන දෙයක්. නමුත් ඥානවන්තයෙක් කල්පනා කරනවා ධර්ම මාර්ගයේ මට ඉදිරියෙන් ගියපු අයනේ මේක ලිව්වේ. මම දැන් ආධුනිකයෙක් ලෙසන භාවනා කරගෙන ආවේ. මේ වෙලාවේ එහෙනම් ධර්ම මාර්ගයට මේක ගැලපෙන්නේ නැතිනම්, විදර්ශනා භාවනාවට මේක ගැලපෙන්නේ නැතිනම් එහෙනම් මගේ අඩුවක් වෙන්නේ නැති නේද කියලා තේරුම් ගන්නවා. ඒ වෙලාවේ ඔහුට විමසනකොට තමන්ගේ මාර්ගඵලලාභී නැහැ කියලා තමන් තේරෙනවා.
නැත්නම් තවත් සමහර කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්න පටන් ගන්නවා. ධර්මයේ ඉගෙන ගන්න යනකොට අන්න තේරෙනවා ධර්මයේ ගැඹුරින් හදාරනකොට Tamanට පහළ වෙලා තියෙන්නේ එක්තරා උපක්ලේශ ටිකක්. එහෙම නැත්නම් Tamanට පහළලා තියෙන ලෞකික ධර්ම ටිකක් නේද කියලා අන්න අවබෝධය ඇති කරගෙන මාර්ගඵල ලැබුවා කියන අදහස දුරු කරගන්නවා. තවත් සමහර කෙනෙක් අර ධම්මදින්න මහරහතන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන්ගේ උපකාරය ලැබලා Tamanගේ අදහස දුරු කරගන්නවා. ධම්මදින්න ස්ථවිරයන් වහන්සේගේ ගුරුවරු දෙන්නෙක් හිටියානේ. ඒ ගුරුවරු දෙන්නම ඊටාම වික්තයි ප්‍රතිබලයි බහුශ්‍රතයි. එක ස්වාමින් වහන්සේ කෙනෙක් රාග චරිතයක් අනික් කෙනා ද්වේෂ චරිතයක්. ස්වාමින් වහන්සේ බැලුවා මේ ස්වාමින් වහන්සේලා දෙදෙනම කොහොමද මාර්ගඵල අධිගමනය කරාද? ඒ වෙලාවේදී අවබෝධ වුණා දෙදෙනාම අදිමානෙන්. එක දවසක ස්වාමින් වහන්සේ නමක් ගාවට ගියා. කීලා කීවා ඒ ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ ප්‍රශ්න 1000ටම උත්තර දුන්නා. ඇහුවා ස්වාමීනි කවද්ද මේක අධිගමනය කරේ? ඒ වෙලාවේදී කිව්වා අවත්නි මේක මොකද ප්‍රශ්න 1000ටම උත්තර දුන්නා බොහොම සතුටටපත් වුණා. කවද්ද මේක අධිගමනය කරේ? මම මේක අධිගමනය කරේ අවුරුදු 60කට කලින්. එහෙනම් 60ක ඉඳල්ම හිතන් ඉඳලා තියෙනවා Taman රහත් කියලා. ඒ වෙලාව ඇහුවා ස්වාමීනි 이르දිය පුළුවන්ද? මොකද සමත යානිකේ පුළුවන්. 이르දිය ප්‍රගුණයි. එහෙමනම් පුළුවන් නම් ස්වාමීනි ඇතෙක් නිර්මාණය කරන්නකො. සුදු ඇතෙක් විශාල ඇතෙක් කන් දෙක දිග හැරගෙන හොඬ කටේ දබාගෙන තව දූවිලි අවුස්සගෙන මේ පැත්තට දුවගෙන එනවා වගේ දක්වන්නකො කියලා කීවා. ඒ වෙලාව නිර්මාණය කරා ඇතාව. ඇතා එන්න මහා හඬින් දැන් 이르දිය නිර්මාණය කරපු ඇතා Taman වෙත පැමිණි එනවා. ඒ වෙලාවෙදිම මේ ස්වාමින් වහන්සේගේ අවුරුදු 60ක් නිදාගෙන තිබිච්ච ද්වේෂයේ චෛතසිකය මතු වුණා, බය ඇති වුණා, දුවන්න පටන් ගත්තා. එතකොටම සිවුරු කොණෙන් ස්වාමින් වහන්සේ ඇල්ලුවා. අල්ලගෙන කිව්වා ස්වාමීනි රහතන් වහන්සේලාට ද්වේෂය තියනවාද? ඒ වෙලාව බහුශ්‍රතේක්නේ අවබෝධ වුණා නිහතමානී. ඒ වෙලාවෙම උක්කුටෙන් ඉඳගෙන වැඳගෙන කිව්වා "ඇවත් ධම්ම දෙන්නේනි මට පිහිටවන්න." මොකද අවුරුදු 60ක්ම වැරදි ආභෝධයක හිටි කොච්චර චිත්ත සංතාපයක් එන්නේ නැද්ද? කොච්චර දුකක් එන්නේ නැද්ද? අවුරුදු 60ක්ම නාස්ති කරා නේද? මම අවුරුදු 60ේම උපරි විපස්සනා ඥාන දියුණු කරගෙන මාර්ගඵලයකට ගියේ නෑ නේද? අවුරුදු 60ක්ම රහත් වුණා කියලා හිතන් හිටියා නේද? ප්‍රශ්න 1000කට උත්තර දෙන්න පුළුවන් බහුශ්‍රතේක් බලන්න මේකේ හැටි. ඒ වෙලාවේදී ධම්මදින්න ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි මම ආවෙම ඔබ වහන්සේට පිහිටවීම සඳහා මෛත්‍රී කමඨහන දුන්නා. මොකද විදර්ශනා මාර්ගය දන්නවා. තාම ඉහළ බහුශ්‍රතේක් ස්වාමීන් වහන්සේ සක්මන වෙත ගිහිල්ලා පියවර 3 තියෙනකොටම ඒ සමතෙන් මෛත්‍රියෙන් හිත එකඟ වෙලා විදර්ශනා ඥාන පිළිවෙලින් වැඩිලා මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයේ සාක්ෂාත් කරා කියලා දැක්වෙනවා. ඉතින් මේ විදිහට සමහර කෙනෙක්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා Taman තුළ තිබිච්ච වැරදි අදහස් දුරු කරගෙන ඉදිරියට යනවා. සමහර කෙනෙක් ජීවිතාන්තයේ දක්වා මේ මනසින් ඉඳලා මාර්ගඵලලාභියෙක් කියලා හිතාගෙන පෘතුග්ජනව කාලක්‍රියා කරනවා. තවත් සමහර කෙනෙක් වැරදි දෘෂ්ටි අත කරගෙන ශාසනයට විරුද්ධ වූ කතා ප්‍රකාශ කරනවා. තවත් සමහර කෙනෙක් අර කල්යාණ මිත්‍ර ඇසුර තුලින් හෝ තමන්ගේ යෝනිසෝ මනසිකාරය තුලින් හෝ ඒ ඉගෙන ගන්න ධර්මයේ තුලින් හෝ අවබෝධය ඇති කරගෙන තමන්ගේ අදහස දුරු කරගෙන අන්න ආපහු විදර්ශනා පටන් ගන්නවා. මෙන්න මේ නැවත විදර්ශනා පටන් ගන්න එකට කියනවා ධම්මුද්ධච්ච විග්ඝහිත මානස ප්‍රතිපදාව. මේක විශේෂ එකක් නෙවෙයි. සමත යානිකයෙක් වෙන්නට පුළුවන්, විදර්ශනා යානිකයෙක් වෙන්නට පුළුවන්, යුගනද්ද විදියට වඩපු කෙනෙක් වෙන්නට පුළුවන්. උදේවය ඥානයේ අවස්ථාවේදී ඒ ඇතිවෙච්ච උපක්ලේශ නිසා තමන් රැවටීමටපත් වෙලා මාර්ගඵලලාභියෙක් කියලා රැවටිලා කාලයක් නැත්තම් ඒ රැවටීමෙන් ඉඳලා ඒ වෙලාවේදී හරි ධර්මයේ ලැබිලා නැවත විදර්ශනාව ආරම්භ කරගෙන වඩන කෙනා තමයි ධම්මුද්ධච්ච විග්ඝහිත මානස. මොකද ඔහු එක දිගටම අර සමත යානිකයා නැත්නම් සමත පූර්වාංග විපස්සනා යානිකයා විපස්සනා වඩන කෙනා විපස්සනා පූර්වාංගම සමත වඩන කෙනා එහෙම නැත්නම් යුගනද්ධ භාවනා කරන කෙනා කියන මේ තුන් දෙනා වගේ අර එක දිගටම ගියේ නැහැ. අර තුන් දෙනාට සමහර වෙලාවල බොහෝ වෙලාවලට ඒ නිකාන්තිය ඇති වෙන්නට පුළුවන් ඒ උදේවය ඥානයේදී. නමුත් ඒක යටපත් කරගෙන යනවා. නිකාන්තිය කියන්නේ ඒ වගේ භයානක එකක් නෙවෙයි නේ කියලා ඇලීමක්. ඒක යටපත් කරාම ඒක හැඟීමක්. යටපත් කරගෙන යනවා. මෙතන ඇතිවන්නේ දර්ශනමය ප්‍රශ්නයක්. Taman ගැන මැනීමක්. ඒක ගැටලුවක්. ඒක භාවනාව නතර කිරීමක්. මැනීමක් ඇති කරගත්ත වැරදි මැනීමක්. තවත් ඉදිරියට ගියොත් වැරදි දර්ශනයකට පැමිණලා දෘෂ්ටියකට නැත්නම් අදහසකට පැමිණෙන. ඒක දුරු කරන්න හරිම අමාරුයි. ඉතින් ඒ විදිහට මෙතනදී ඔහුව මාර්ගයෙන් පිටට ගියා.
ඊට වැරදි දෘෂ්ටියක් ඇති කරගෙන නිට්ටයයි සුඛයි ආත්මයි කියන හිතාගෙන ඉන්න කෙනා පවා හරියට ධර්මය අවබෝධ කරගත්තොත් ධර්මය ඉගෙන ගත්තොත් සමාජයට ආපහු එන්නට පුළුවන්. ඒ නිසා ධම්මුද්දච්චයටපත් වෙච්ච කෙනා තමන් මාර්ගඵලලාභියෙක් ලෙස හිතාගෙන හෝ තමන් වැරදි දෘෂ්ටියක් අරගෙන හිටියත් ඔන්න නිවැරදි ගුරු ඇසුර හෝ කල්යාණ මිත්‍ර ඇසුර හෝ ධර්මයේ ලැබීම නිසා හෝ තමන්ගේම යෝනිසෝ මනසිකාරය නිසා ඒ තමන්ගේ වැරදි මානෙ දෘෂ්ටි අතහැරලා නැවත නිවැරදි ලෙස ඒ උපක්ලේශ සහිත සංස්කාර ධර්මයේ අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස මෙනෙහි කරමින් භාවනා පටන් ගත්තොත් අන්න ආපහු විදර්ශනා පතේට වැටුණා. ඒකට ට්‍රැක් එකට ආවා කියලා අපි කියන්නේ. ආපහු ඒ විදර්ශනා පතේට වැටුණා. ඒ පුද්ගලයා ඊළඟට ඒ උපක්ලේශ දුරු කරගෙන ඒ වැරදි හැඟීම් දුරු කරගෙන ඉදිරියට යනවා. ඒ වෙලාවේ තේරුම් ගන්නවා හරි මාර්ගයේ වැරදි මාර්ගයේ මොකක්ද කියලා. ඒ උපක්ලේශයන්ට අහු නොවිච්ච කෙනත් ඒ වෙලාවේදී ඒ නිකාන්තය යටපත් කරගෙන ඉදිරියට යනකොට හරි මාර්ගයේ වැරදි මාර්ගයේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒකෙන් එහාට ආපහු නැවත ප්‍රබල උදේවයි ඥානෙ පහළ වෙලා භංග ඥාන ආදී ඇති කරගෙන දියුණු ඉදිරියට යනවා. එතනින් පස්සේ රැවටීමක් වන්නේ නැහැ. මාර්ගඵල අධිගමනයේ නොවෙන්නට පුළුවන් හැකියාවන් පාරමී නැතිනම් ඥානයේ දුර්වල නම් නමුත් රැවටීමකටපත් වන්නේ නැහැ. මම මාර්ගයටපත් නොවි මාර්ගයටපත් උනා කියන හැඟීම නම් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ වැරදි මාර්ගයේ ගිහිල්ලා වැරදි අදහස ඇති කරගෙන එයින් ගොඩ ඇවිල්ලා භවනා කරන කෙනාගේ පාරේ එක තැනක ලොකු වැටීමක් නැත්තම් පය පැටලීමක් වගේ දෙයක් වුණානේ. හිත උද්දච්චයට ගියානේ. සමහර කෙනෙක් අවුරුදු ගණන් වැරදි මාර්ගයේ හිටියානේ. නැවතනේ ඇවිල්ලා යන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා විශේෂ කොට හැඳින්වුවා. ධම්මුද්දච්ච විග්ඝහිත මානස ප්‍රතිපදාවෙන් නිවන් දකින්න කෙනා. ඒ හැඳින්වීම තුලින් තවත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන භයානකකම මතුවලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදා හතර ඉගෙන ගන්න කෙනා ටිකක් කල්පනාකාරී. මොකද Tamanට සමහර වෙලාවලට මාර්ගඵල ලැබුණා කියන හැඟීම එන්නට පුළුවන්. ඒ හැඟීම ඇති වෙනකොට ඒව සංසන්දනය කරන්නට පෙළඹෙනවා. නමුත් සැබවින්ම නිවන් සෝවාන් ආදී මාර්ගඵල ඇති වෙනකොට කිසිම සැකයක් ඇතිවන්නේ නැහැ. නිසකවම තමන් මාර්ගඵල ලැබුව බව හැඟෙනවා. අර අවස්ථාවේදීත් ඒ වගේ හැඟීමක් තමයි එන්නේ. නමුත් ඒ වෙලාවේදී ඒක තේරුම් ගන්න ඉන්නවා නම් ධර්මයේ විශ්ලේෂණය කරනකොට තමන් හා ධර්මයේ අතර සංසන්දනය වෙන්නේ නැත්නම් තමන්ගේ ආභෝධයයි ධර්මයයි ගැලපෙන්නේ නැත්නම් අන්න ඉක්මනටම මේ පාරෙන් එළියට ඇවිල්ලා නිවැරදි මාර්ගයට යන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ ධම්මුද්දච්ච මානස විග්ඝහිත මානස කතාවෙන් යෝගාවචරයන් ටික පරිස්සම් භාවයටත්පත් වෙනවා. පරිස්සමටත් ඇති කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ තමයි ප්‍රතිපදා හතර. සමත පූර්වාංගම විදර්ශනාව, විදර්ශනා පූර්වාංගම සමතය, යුගනද්ද භාවනාව සහ ධම්මුද්දච්ච විග්ඝහිත මානස ප්‍රතිපදාව කියලා. ඒක වෙනම ප්‍රතිපදාවක් නෙවෙයි. අර වැරදි පාරට ගිහිලා නැවත හරි ගස්සගෙන ඉදිරියට යාම. ඉතින් අපේ බුද්ධ ශාසනයෙහි යම් කෙනෙක් නිවන් දැක්කා නම් මාර්ගඵල අධිගමනය කරා නම් මේ ක්‍රම හතරෙන් එකකින්ම තමයි නිවන් දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම ශ්‍රවණය තුලින් රැස්පත් කරගත්ත කුසල සම්භාරයෙන් මේ ධම්මුද්දච්ච විග්ඝහිත මානස තත්වයට කිසි දවසකපත් නොවි ඒ සමත පූර්වාංගම විදර්ශනාව හෝ විදර්ශනා පූර්වාංගම සමතය හෝ යුගනද්ද වශයෙන් භාවනාව සිද්ධ කරලා ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවන් අවබෝධ කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනාවට ආරාධනා සිද්ධ කරේ ගයානි චන්දිමා මහත්මිය විසින් 2023 ජූනි මාස 28 වෙනි දිනට නියමිත ධර්ම දේශනාවේ බලාපොරොත්තු තමයි අද දින ධර්ම දේශනාව සිදු කිරීමේ හා ජූලි 1 වෙනි දින අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා උදෙසා මුළු දිනය පුරාම දානේ දායකත්වයේ බාර ගැනීම හා ඊට සමගාමීව සිදු කරන ධර්ම දාන ආදී අනෙකුත් පින්කම් වල ප්‍රධාන අරමුණ කුමක්ද කියලා දක්වලා තියෙනවා. ඒ අරමුණ තමයි වර්ෂ 2019 ජූනි මාස 28 වෙනි දින පරලෝව සපත් වූ RAD දමිත ප්‍රසාද් රාජපක්ෂ මහතාගේ භව ගමන සුවපත් වේවා, නිදුක් නිරෝගී භාවයේ ලැබී සසර කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්ම නිවනින් සැනසීම ලබත්වා කියන අදහසයි. ඊටමත් ශ්‍රද්ධාවෙන් යුතුව කර්මයේ කර්මඵලයේ අදහාගෙන ඥාන සංප්‍රයුක්තව සිදු කරන්නා වූ මේ පින්කම් මාලාව තුලින් ජනිත වන්නා වූ සියලු කුසල් RAD දමිත ප්‍රසාද් රාජපක්ෂ මහතාට අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් එතුමාගේ භව ගමන සුවපත් වේවා. එමෙන්ම එතුමාට ඉක්මන් භවයකදීම ජාති ජරා ව්‍යාධි දුක්ඛයන් නොමැති උතුම් වූ නිර්වාණ සම්පත්තිය සලසා ගැනීමට මේ කුසල් උපනිශ්‍රේ ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. එමෙන්ම 2022 පෙබරවාරි මාස 1 වෙනි දින පරලෝව සපත් වූ RAD චන්ද්‍රසිරි රාජපක්ෂ පියාණන්ටද මේ පින්කම්
පින්කම් මාලාවෙන් ජනිත වන්නා වූ සියලු කුසල් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් එතුමාගේද භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදීම ජාති ජරා ව්‍යාධි දුක්ඛයන්ගෙන් තොර උතුම් වූ නිර්වාණ සුවය සලසා ගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. එමෙන්න අප සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටද මේ කුසල ඒකාන්තකාරව අනුමෝදන් වීමෙන් ඔවුන් සියලු දෙනාගේම භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. එමෙන්ම දැනට රෝගාතුරව සිටින්නා වූ හේමවතී කපුරු බණ්ඩාර මෑණියන්ට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය සැලසේවා දීර්ඝායුෂ ලැබේවා. එමෙන්ම එමිල් සේනාරත්න පියාණන්ටත් ප්‍රේමවතී නවරත්න මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා. එමෙන්ම ආර්.ඒ.ඩී. කුෂාන් ලක්මෙවන් රාජපක්ෂ පුතුහා ආර්.ඒ.ඩී. සෙනුල්යාර් රන්සන්දී රාජපක්ෂ දියණිය ඇතුළු දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. එමෙන්ම මෙමදා පින්කම සාර්ථකව සිදු කර ගැනීම සඳහා අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ සමගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සහයෝගය ලබා දුන් කල්යාණ මිතුරිය වන දිලු දිසානායක මහත්මියද උතුම් වූ චතුරාර්ය සත්‍ය පිණිස මහත්මියටද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් උපනිශ්‍රේ ධර්මයක්ම වේවා. එමෙන්න මේ පින්කම සදා හැකියවරින් උදව් උපකාර කළ පින්වතුන් ඇතුළු අප සියලු දෙනාටම මේ කුසල් උපනිශ්‍රය වීමෙන් නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කිරීමට ලැබේවා. නියත මිත්‍රා දෘෂ්ටික නොවේවා ඉක්මන් භවයකදීම මේ ඝෝර කටුක සසරෙන් අත මිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ඉතා වටිනා විදිහට කල් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් ඒ ගයානී චන්දිමා මෙතිනියටත් මේ කුසලය මෙලව නිදුක් නිරෝගී භාවයේ පරලොව සුගතිය පිණිසත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීමටත් හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කරා වූ හැම දිනාටමත් මේක ප්‍රතිගත කරා වූද ඒ වගේම ප්‍රචාරණය කරන්න සහභාගී වුණා වූද හැම දිනාටමත් සාදු කියා අනුමෝදන් වූ හැම දිනාටමත් මේ කුසලය අනුභවයෙන් මෙලව අභිවෘද්ධියක් වේවා. සිතක් ශාන්තියක් යහපතක් සැලසේවා. අකුසල කර්ම විපාක යටපත් වී උපස්තම්භක කර්ම විපාකයන් මතු වේවා. කරන කියන සීල රැකී ආරක්ෂා කටයුතු වෙලහෙළඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. එයින් පමණක් සෑහීමටපත් නොවි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දියුණු වෙත්වා. ලෞකික අතින්ද ලෝකෝත්තර අතින්ද සන්තුෂ්ටමත් වූ ජීවිත ගත කරමින් උපනුපන් භවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරන්නටත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ධාති ස්මරණ ඥානයේ සහ සම්‍යක් දෘෂ්ටිය ඇතුපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටත් මේ සියලු කුසලයේ එකලස හේතු වේවා වාසනා වේවා කින හිත ඇති කර ගනිමු. ධර්ම ශ්‍රවණයට ආරාධනා ලැබ පැමිණියා වූ දිව්‍ය රාජ මණ්ඩලයේද මේ පින අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියන හිතත් ඇති කරගෙන දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මේ කුසලයේ සසර වසනාතුරාවට පාප දුර්ජන අසත්පුරුෂයන්ගෙන් දුරු වීමටත් මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර නිවන් දක්නා ජාති දක්වාම ලැබීමටත් හේතු වේවා කියන හිත ඇති කරගෙන තුන් වතාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයේ ආශ්‍රවක්ෂය නම් නිර්වාණ ධාතුවෙන් සැනසීමටම හේතු වේවා කියන හිත ඇති කර ගනිමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න හැමදෙනාම. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.